Everyone, right? Okay. This is the final video. මේක සම්පූර්ණයෙන්ම බලන ඔයාලට forex trading කොහොමද start කරන්නේ, කොතනින්ද start කරන්නේ, මොනවද දැනගන්න ඕනේ. ඒ හැමදේම full මේ වීඩියෝ එක සමහරක් වෙලාවට ටිකක් දිග වෙයි, but fully මේ වීඩියෝෙන් අපි කතා කරනවා. මුලින්ම වැඩේට බහිමු. මම ගැන චූටි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. මම ට්‍රේඩ් කරන්න start කරේ 2021 දී. එතකොට ඔහොම ට්‍රේඩ් කරලා ඉවරම 2023 දී best ට්‍රේඩර්ස්ලා 10 දෙනා අතරට සිලෙක්ට් වුණා. ඒ කියන්නේ වැඩිපුරම ලොට්ස් ගහලා තිබි මම. එතකොට මම මේ ලොට්ස් ප්‍රොෆිට් වුණා. ලොස්ට්ලා ලොට්ස් ගහුවා නෙමෙයි. ලොට්ස් කියන්නේ මම අදහස් කරන්නම් ඔය දැන් නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට මේක තේරෙයි. වැඩිපුරම ලොට් වැඩිපුර ප්‍රමාණයක් ගහලා තිබ්බේ ගහලා තිබ්බේ 10 දෙනා අතරට මම සිලෙක්ට් වුණා. XM එකකින් අපිට තිබ්බා ඩින එකක්. ඒක එතකොට මම හිටියේ සම්පූර්ණයෙන්ම ට්‍රේඩර් කෙනෙක් විදිහට. එතකොට මම තමයි එතන හිටපු ලාභාලතම ට්‍රේඩර්. අනිත් ඔක්කොම වයස අවුරුදු ටිකක් 25න් උඩ 30 35 40 50 කට්ටියත් හිටියා. එතකොට මම ඒකේ ප්‍රූව් එකක් එක්කම ඔයාලට පෙන්නන්නම්. මොකද හේතුව අපි එහෙම බැලන්ස් කරන් යන තරමටම අපිට මේක ලේසි. රයිට් ඕකේ. ඕකේ. මම මේක පෝස්ට් කරලා තියෙන 2025 පෙබරවාරි 27. එතකොට වඩ බලන්න පුළුවන් මේ තියෙන මම එදා ඒ ඩිනර් එකට ගිහලා දාගත්ත ෆොටෝ එක. එතකොට අපි ඇයි මම මෙහෙම වීඩියෝ එකක් කරන්නේ? පර්සනලි මම ෆුල් ටයිම් දැන් ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්නේ. එතකොට මට මේක කරන්න මොනවද තියෙන සුදුසුකම්? මම දැන් පෙන්නවා ඔයාලට එක සුදුසුකමක් සහ අනිත් සුදුසුකම තමයි මට හොඳට ටීච් කරන්න පුළුවන් සහ මට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ හැමෝටම. ඒ කියන්නේ සාමාන්‍ය බිගිනර් ලෙවල් එකේ ඉඳලා ඔය ප්‍රෝ ලෙවල් එකට කිව්වත් ඒ හැමෝම ගත්ත එක්ස්පීරියන්ස් එක මම තරම් තියෙනවා. සෝ ඉතින් මට ටීච් කරන්න පුළුවන් ලස්සනට. එතකොට මම දේවල් ටිකක් කරගෙන තියෙනවා මේ ෆොරෙක්ස් ඉන්ඩස්ට්‍රි එකකින්. එතකොට ඒවට සාපේක්ෂව බලද්දි මට මේක පුළුවන් ඔයාලට කියලා දෙන්න. රයිට් ඕකේ. අපි වැඩේට බහිමු. එතකොට මම හදන් තියෙනවා ඩොකියුමන්ට් එකක්. ඒ ඩොකියුමන්ට් එකේ මම ඔයාලට මේ ඩොකියුමන්ට් එකත් ඔයාලට බලන්න පුළුවන් වෙන විදිහට මම දාන්නම්. ඩ්‍රයිව් ලින්ක් එකක් දාන්නම් මේ PDF එක. නැත්නම් එහෙම නැත්නම් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට මම මොකක් හරි කමෙන්ට් එක පින් කරලා තියන්නම්. එතකොට ඒත් එක මම පැහැදිලි කරන්නම් මම කවුද, ඇයි මම මෙහෙම කියලා දෙන්නේ කියලා. අපි ඒකට යමු. අපේ ට්‍රේඩින් chart එකටම යමු. right okay, here we go. right, මම කියන පුද්ගලයා තමයි මෙන්න මෙහෙම කෙනෙක් මම. හරිද? එතකොට මම ඉන්නේ මෙතන ඔයාලට forex කියලා දෙන්න. සහ වගේම මම IB එකක් කරනවා. IB එකක් කියන්නේ මොකක්ද? introduce broker. එතකොට මම broker ගේ පැත්තෙන් හිටගෙන ඔයාලට සර්විස් එකක් දෙනවා. සර්විස් එකෙන් වෙන්නේ මම මේ වගේ free education එක ඔයාලට දෙනවා. මම දන්න දේවල් කියලා දෙනවා. මම දන්න ස්ට්‍රැටජිස් කියලා දෙනවා. මම යූස් කරන මම ප්‍රොෆිට් ගන්න මම යූස් කරන ස්ට්‍රැටජිස් වගේම ඔයාලා කොහොමද මේකෙන් දෙයක් කරගන්නේ කියන දේ මම කියලා දෙනවා. එතකොට මම බ්‍රෝකර්ගේ පැත්තෙන් මට හම්බ වෙන ඔපචුනිටිස් මොනවාද? මට ඔයාලා මාමත් එක්ක කියන්නේ මගේ මෙම්බර් කෙනෙක් විදිහට ඔයාලා මේ වැඩ ටික කරන් ගියොත් forex trade කරොත් එහෙම ඔයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙන ඔපචුනිටිස් මොනවාද? මම කරනවා ලංකාවේ දැනට number 1 forex trading community එක. ඒකේ වෙන්නේ swing trading. swing trading කියන්නේ පැහැදිලි කරන්න. අපි මේ හැමදේම පැහැදිලි කරමු. ඕකේ ඉන්නකො මම ඔයාලට මෙතන live example එකක් එක්කම අපි පැහැදිලි කරමුකෝ. මේක මේ වීඩියෝ එක ගත්තේ සම්පූර්ණ fully ඔයාලට පැහැදිලි කරන්න. right? එතකොට මම ඔයාලට චුට්ටක් පැහැදිලි කරන්නම්. මෙන්න මෙතන උන සිද්ධිය පොඩ්ඩක් පැහැදිලි කරලා මේව කරන්න. එතකොට මෙතන UTC-4 ද තියෙන්නේ අපේ මේකේ. UTC-4 right okay. එතකොට මෙතනින් මම පැහැදිලි කරන්නම් මෙතන වෙලා තියෙන සිද්ධිය මට මොනවද තියෙන දේවල්. ඇයි මම මෙහෙම කියන්නේ? ඇයි මම මෙහෙම කතා කරන්නේ කියන ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මෙතන හරියටම 9 කැන්ඩල් එකකින් CR ටික ප්ලේ වෙලා තියෙනවා මෙතන. CR ටික ගැන අපි ඉස්සරහට කතා කරමු. එතකොට CR ටික ප්ලේ වෙලා තියෙනවා. එතකොට 5 මිනිත් ගියොත් එහෙම අපිට මෙතන 5 මිනිත් සපෝට් ඒරියා එකක් තියෙනවා. එතකොට මේ සපෝට් ඒරියා එක ටැප් වෙලා තමයි මාකට් එක බයි උනේ. හරි සරල සිද්ධියක් තියෙන 1 hour එකේ CR ටික ප්ලේ කරා. ඊට පස්සේ 5 මිනිත් එකේ අපේ කී ලෙවල් එකක් ටැප් වුණා. ඉතින් හයි නෝමල් සිද්ධියක් වුණේ. එතකොට මෙතනින් අපි බයි එක ප්ලේස් කරනවා. මම මේ වාඩි කියන්නේ ස්කැල්පර් කෙනෙක් සහ ඒ කියන්නේ වෙන ට්‍රේඩර් කෙනෙක් සහ අපි කරන මේකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා පැහැදිලි කරන්න හදන්න. කවුරුත් වැරදි කියන්නේ නැහැ. මම කියන්නේ අපි පැහැදිලි කරන්න හදන්න. එතකොට මෙතන සිද්ධිය ගත්තොත් එහෙම මෙතන වෙලා තියෙන්නේ මාකට් එක බයි වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතන පිප් කීයක් තියෙනවද? අපි මේ කතා කරමු පිප්ස් කියන්නේ මොනවද? අපි කතා කරමු මේ ඔක්කොම. හරිද? එතකොට දැන් අපි දෙන්නේ සිග්නල් මෙන්න මේ වගේ. right? 1 hour වලින් හෝ 4 hour වලින් ඇනලයිස් කරලා පොඩි ටයිම් ෆ්‍රේම් එකකට හදලා ඉවරලා අපි සිග්නල්ස් දෙන්නේ වලට මේ වගේ. එතකොට අපි දෙන සිග්නල්ස් වල TP එක ටිකක් ලොකුයි. දැන් මෙතන මූවමන්ට් එක තියෙනවා පිප් 580ක්. right?
අපි පිප් ගැන කතා කරමු ඉස්සරහට. පිප් 580ක් තියෙනවා. මම ඔයාලට පිප් ගැන තව පොඩ්ඩක් මේක තේරෙන්න කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට කැපිටල් එකක් තියෙනවා. දැන් හිතන්න ඩොලර් 200ක් විතර තියෙන කෙනෙක්ට පුළුවන් දැන් ට්‍රේඩ් එකක් ඕපන් කරන්න 0.01 right මේක තමයි අඩුම ලොට් සයිස් එක. ඔයාලා නෝට් එකක් දාගන්න. මේ හැමදේම නෝට් එකක් දාගන්න. මේක හරි වැදගත්. අපි මේක ලස්සන පිළිවෙලට කරන්න ඕනේ. ඔයාලට පුළුවන් ට්‍රේඩ් එකක් ඕපන් කරන්න 0.01 හරිද? 0.01 right එහෙම ඔයා ඕපන් කරොත් මෙන්න මෙතන ට්‍රේඩ් එක. මම මේ කියපු මෙන්න මෙතනින් ඔයා බයි එකක් තමයි ඕපන් කරන්නේ. ඒ කියන්නේ මේක උඩට යයි කියලා මේ ට්‍රේඩ් කරන ආසාවෙන් ඉන්න කටියට මේ වීඩියෝස් බලන්න. පොඩ්ඩක් අපි ඉන්ට්‍රස්ට් කරලා මේ වැඩේ පටන් ගන්න. ඔයා බයි එකක් ඕපන් කරද්දී ඔයා මෙතන ඕකේ මෙතනින් බයි එකක් ඕපන් කරා. ඔයාලා කවුරු හරි එල්ල කියනවා මෙතනින් බයි කරන්න කියලා. මම ඇවිල්ලා කියනවා බයි කරන්න කියලා. බයි එකක් ඕපන් කරා. අඩුම ලොට් සයිස් එකෙන් තමයි ඕපන් කරන්නේ. ඔයා මෙන්න මෙතනින් හරියට එක්සිට් වුණොත් right මෙන්න මේ මූව් එක මෙන්න මේ විදිහටම ඔයා අල්ලන් හිටියොත් මේ බයි එක බයි කරපු එක. ඒ කියන්නේ මේ කොටස මෙන්න මෙතන වෙන සිද්ධිය මේක උඩට යයි. හරි බේසිකලි මේක උඩට යයි කියලා හිතුවොත් ඔයා මෙතනින් බයි කරනවා. ඔයා මේක මෙන්න මේ රේන්ජ් එකට වෙනකන් අල්ලන් හිටියොත් මම මේ උඩටම මාක් කරලා තියෙන මෙන්න මේ ලයින් එක මෙන්න මේ මෙතනටම අල්ලන් හිටියොත් ඔයාගේ ප්‍රොෆිට් එක විදිහට තියෙනවා ඩොලර් 58ක්. right කියලා තියෙන ඩොලර් 58ක් තියෙනවා. එතකොට ස්කැල්පර් කෙනෙක් සහ මම මේ ස්විං ට්‍රේඩින් කියන්නේ මේ ඩේ ට්‍රේඩින් ස්විං ට්‍රේඩින් කියන්නේ මොකක්ද? මෙතන මම අදහස් කරන්නේ සාමාන්‍යයෙන් බේසිකලි normal channel එකක් හෝ කවුරු හරි හරිද? කෙනෙක්ට ටාගට් කරන්න පුළුවන් පිප් 100ක්. පිප් 100ක් කියන්නේ කීයක්ද? හරි. අපි ඩොලර්ස් වලින්ම කවුන්ට් කරමු. පිප් 100ක් කියන්නේ දැන් අපි මෙතන කිව්වා පිප් 580ක් තියෙනවා. right? පිප් 580කට අපිට ප්‍රොෆිට් එක ඩොලර් 58ක් එනවා. පිප් 100කට එන්නේ කීයද ඩොලර්ස්? අඩුම ලොට් සයිස් එක ට්‍රේඩ් එකක් ඕපන් කරොත් අපිට ඩොලර් 10ක් එනවා. right? එතකොට මේ ඩොලර් 10ක් කියන්නේ පිප් 100කට. එතකොට මේ ස්කැල්පින් කරන කට්ටිය ගොඩක් කරන්නේ අර 0.01 ට්‍රේඩ්ස් ගොඩක් ඕපන් කරගන්නවා. හරිද? 5ක් 6ක් 10ක් 15ක් විතර ඕපන් කරගන්නවා. එයාලා බලන්නේ අඩු කාලෙකදී ඉක්මනින් අයින් වෙන්න. හරිද? මම මේක අසාර්ථකයි කියන්නේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මම ඒකත් පැහැදිලි කරනවා. right? අඩු කාලයක් තුල හරිද? විනාඩියක් දෙකක් වගේ ඇතුළත අර වගේ 0.01 ඉන්ක්‍රීස් ගොඩක් ඕපන් කරගන්නවා. එතකොට එයා බලාපොරොත්තු වෙන්නේ දැන් අපි මෙතන බලන්න අපි 1 මිනිත් වල මූව් වෙමුකෝ. හරිද? මේවා ගැන කියලා දෙන්න අපි ඉස්සෙල්ලා පොඩි බේසික් එකත් එක්ක මේක ඉස්සෙල්ලාම කුතුහලය ඇති කරගන්න ඕනේ right එයාලා බලාපොරොත්තු වෙන්නේ දැන් මේ අපි එන්ට වුණ තැනින්ම එයාලත් එන්ට වෙනවා එයාලා බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් පිප් 30ක් හෝ 40ක් right පිප් 30ක් කියලා අදහස් කරන්නේ මෙන්න මෙච්චරක් හරිද දැන් මෙතන මේ පිප් 33ක් තියෙනවා මේ පිප් 33ට ගිහිල්ලා තියෙන මේ 1 මිනිත් කැන්ඩල් එකක් මේ එක කැන්ඩල් එකක් 1 මිනිත් එක විනාඩියක් ඇතුළ වෙලා තියෙන මූවමන්ට් එක තමයි මේ එක කැන්ඩල් එකකින් පෙන්වන්නේ පැහැදිලිද නියමයි මේ එක කැන්ඩල් එකකින් පෙන්වන්නේ එක මිනිත්තුවක් ඇතුළත කොච්චර මූවමන්ට් එකක් වෙලාද මේක ඇතුළේ කොච්චර දේවල් වෙලාද ඒව තමයි මේ මූවමන්ට් එකෙන් පෙන්වන්නේ පැහැදිලිද නියමයි පර්ෆෙක්ට් ඔයාලට තේරුණා එක මේ කැන්ඩල් එකක් ඇතුළේ මේක කැන්ඩල් එකක් මේ තියෙන්නේ මේ කැන්ඩල් එකක් ඇතුළේ මේ කැන්ඩල් එකේ තියෙනවා මෙහෙම එකක් හරිද මේ කැන්ඩල් එකේ මේක තමයි කැන්ඩල් බොඩි එක හරිද මේ කොටුව තියෙන්නේ මේ කොටුවක් වගේ එකක් තියෙන්නේ මේක තමයි කැන්ඩල් බොඩි එක මෙන්න මේක මේ පිටිපස්සෙන් මෙහෙම මේ උඩනින් යඩන මේ ඉර කැලේ දාලා මේ මොකද්ද අපි ඒවට කියනවා විග්ස් කියලා රයිට් විග් එකක් හරිද මේ තියෙන්නේ විග්ස් තියෙන්නේ එතකොට අපි මේකට කියනවා ඕපන් ක්ලෝස් ඒරියාස් කියලා හරිද මේවා ගැන වැඩි මොකුත් හිතන්න එපා මේ ජස්ට් සිම්පල් වේ එකකින් තමයි අපි යන්න ඕනේ මේක පොඩ්ඩ පොඩ්ඩ තමයි දේවල් ඉගෙන ගන්න මම දැන් ඔළුවට දැම්මට කීයක්වත් මේකට ඔළුවට යන්නේ නැහැ හරිද මම මේ කියන්නේ මේක ඔයා පුරුදු වෙන්න ඕනේ කොහොමද කියන එක තමයි මම මේ අදහස් කරන්නේ ඔයා මම රෙකමන්ඩ් කරන්නේ ඩේ ට්‍රේඩින් ස්විං ට්‍රේඩින් තමයි සාර්ථකම විදිය ප්‍රොෆිට් කරන්න හේතුව ස්කැල්පර් කෙනෙක්ට වඩා රයිට් ස්කැල්පින් හොඳයි මරු මමත් කරලා තියෙනවා රෙකමන්ඩ් කරන්නේ ඩේ ට්‍රේඩින් කරන්න ස්විං ට්‍රේඩින් කරන්න හරිද එතකොට මේ ඩේ ස්විං අතර ලොකු වෙනසක් නැහැ රයිට් එතකොට මෙතන දැන් මම ඔයාලට කිව්වේ සාමාන්‍යයෙන් ඔයාට මේ විනාඩියේ කැන්ඩල් එකක් හදලා තියෙන ලොකු ගාණක් හරිද මෙතන මේ විනාඩියේ කැන්ඩල් එක මේ කළු පාට කැන්ඩල් එක පිප් 100ක් හරියට පිප් 100ක් හදලා තියෙනවා. එතකොට ඔයා මෙතනින් එන්ට්‍රීස් 5ක් අරගත්තොත් මෙතනට යදි ඩොලර් 50ක ප්‍රොෆිට් එකක් තියෙනවා. 0.01න් එන්ට්‍රීස් 5ක් අරගත්තොත් ඩොලර් 50ක් තියෙනවා. හැබැයි මේක මාර රිස්කි. මොකද හේතුව? ඇයි රිස්කි කියන්නේ? මේක අනිත් පැත්තට ගියොත් මොකද කරන්නේ? ලොස්ට් වෙනවා. ලොස්ට් එක ඩොලර් 50ක් යනවා. එතකොට ඔයාගේ account balance එක පොඩි ගාණක් නම් තියෙන ලොස්ට් එක ඩොලර් 50ක් ඇද්දි ඔයා මොකද්ද කරන්නේ? හරිද? දැන් ඔයා හිතන විදියට නියම පොයින්ට් එකට තමයි මම ආවේ දැන්. ඔයා හිතන විදියට ඔයා එන්ට්‍රීස් 5ක් අරගෙන හරිද? එන්ට්‍රීස් 5ක් අරගෙන ඔයා ඩොලර්ස්
50ක් හොයන එකද හොඳ එක එන්ට්‍රියක් අරගෙන ඩොලර් 50ක් හොයන එකද ඔයා හිතන විදිහට ඔයාට දැන් හිතන්න බලන්න ඔයා හිතන්නේ මේකෙන් 50ක් හොයන එකද හොඳ හරිද මේ ස්විං ට්‍රේඩින් අතර ඇතරයි අපි මේ මම ඔයාලට උගන්වන්න එක කියන්නේ මේ ස්කැල්පින් එකයි ස්විං ට්‍රේඩින් අතර තියෙන වෙනස මම පොඩ්ඩක් අර ඔළුවට යන විදිහට පැහැදිලි කරන්න හදන්නේ එන්ට්‍රීස් 5ක් අරගෙන කියන්නේ ඔයා බයි කරනවා 5 පාරක් කරලා ඉවරලා ඩොලර් 50ක් හදන එකද හොඳ එකක් බයි කරලා ඉවරලා ඩොලර් 50ක් හදන එකද හොඳ ඉවසීමෙන් බලන් ඉඳලා දැන් මෙතන ඉඳලා සාමාන්‍යයෙන් අපි බලමු කොච්චර වෙලා ගිහිලා තියෙනවද අපිට මේක රන් වෙන්නේ කියලා මම මේ ඉන්නේ 15 මිනිත් අපි යමුකෝ 1 hour වලට ඕකේ හරියටම පැය දෙකයි ගිහිලා තියෙන්නේ හරිද හරියටම පැය දෙකක් ඇතුළත තමයි මේ ඩොලර් 50ක් හොයලා තියෙන්නේ හැබැයි මෙතන ඔයා මේ ඩොලර් 50 හොයන්න විනාඩි 5ක් මේ සෝරි වික විනාඩියක් යන්නේ මේ විනාඩියක් ඇතුළත තමයි විනාඩි 1ක් 2ක් වගේ ඇතුළත තමයි මේ ඩොලර් 50 හදලා තියෙන්නේ හැබැයි මෙතන තියෙන රිස්ක් එක අපිට වැඩි රයිට් මෙන්න මේක හැහෙන්න වැඩි රිස්ක් මෙන්න මේක තමයි මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් forex ස්ටාර්ට් කරනවා නම් හරිද gold trade කරන ස්ටාර්ට් කරනවා නම් පොඩි තැන ඉඳලා පටන් ගමු පස්සේ අපි ටිකක් ලොකු තැනකට යමු රයිට් නියමයි perfect මම හරි ආසයි මේම දේවල් කියලා දෙන්න මොකද හේතුව මට මේවා කවුරු ඒ දවස්වල කියලා දුන්නා නම් ඩෙෆිනිට්ලි මම අද ඉන්නේ මේ තැන නෙමෙයි එච්චරයි එතකොට හරි දැන් ඔයා කරන්න ඕනේ එන්ට්‍රීස් 5ක් ගන්න එකද නෑ ඔයා කරන්න ඕනේ එක එන්ට්‍රියක් ගන්න එක මෙන්න මේ එක එන්ට්‍රිය ගන්න එක මාර ස්ලෝ වෙන්න පුළුවන් ඔයගේ growth එක මාර ස්ලෝ වෙන්න පුළුවන් හැබැයි පුතේ ඔයාගේ කැපිටල් එක ආරක්ෂා වෙලා මොකක්ද කැපිටල් එක කියන්නේ අපි යමු දැන් කැපිටල් එක කියන්නේ මොකක්ද කියලා ගන්න මේ ඔක්කොම මම PDF හදලා දිනවා හැබැයි මේ PDF එකට වඩා මට මෙහෙම ඔයාලට පැහැදිලි කරන්න හරි ලේසි මෙතන මොකක්ද කැපිටල් එක කියන්නේ කැපිටල් එක කියන්නේ forex trading කරන්න නම් අනිවාර්යෙන් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකක් දාන්න ඕනේ ඉන්වෙස්ට්මන්ට් එක තමයි මේ බෝලේ කියලා හිතන්නකෝ මේ බෝලේ ඇතුලේ ඔයා එක ට්‍රේඩ් එකකට කොච්චර රිස්ක් කරනවද per ට්‍රේඩ් එකකට ඒ කියන්නේ ඔයා gold buy කරන්න හරි gold sell කරන්න හරි අනිවාර්යයෙන්ම ට්‍රේඩ් එකක් කියන්නේ ඔයාලට ප්‍රොෆිට් එකක් එන්න නම් ඔයා අඩුම මේ කැපිටල් එකෙන් ඔයා අර මම ඔයාලට කිව්වේ 0.01යි මේවා තමයි අපි යූස් කරන මේවා තමයි අපි යූස් කරන දේවල් හරිද අපි මේකත් යූස් කරන විදිහ මම ඔයාලට කියලා දෙන්නම් හරිද 0.01යි හරිද මෙන්න අපි යමු අපේ මොකක්ද MT5 එකට එතකොට රයිට් ඕකේ මම මේ දැන් ඉන්නේ MT5 එකේ මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නේ කොහොමද මේ buy sell කරන්නේ කියලා හරිද දැන් ඔයාලට මේ ෆෝන් එක දැක්කම පේනවා ඉතින් මෙතන මේ උඩ තියෙනවා මැද 0.01 කියලා ඒක තමයි මම ඔයාලට කියපු lot size එක හරිද එතනින් තමයි අපි මේක buy the sell කරන්න කියලා තීරණය කරන්නේ ඒ කියන්නේ එතන තමයි අපි මේ lot size එක කීයද දාන්න කියලා තීරණය කරන්නේ එතකොට අපි මේ තියෙන capital එකෙන් අපි ගාව මේ තියෙන බෝලෙන් අපි පොඩි කෑල්ලක් දානවා එක හිතන්නකෝ just එක entry එකට දානවා හරිද අපි මෙතනින් buy කරයි කියලා predict කරනවා මේක මේ සූදු විදියට ගහන්නේ නැත මොකද සූදු විදියට යන්න පුළුවන් මේක gamble එකක් විදියට යන්න පුළුවන් අර entry 5ක් 6ක් අරගෙන නිකන් full අර දැන් buy වුණොත් තමයි ගොඩ දැන් sell වුණොත් කෙලෙනවා කියන තැන ඉන්න පුළුවන් එහෙම but මේක මම නම් recommend කරන්නේ එක entry එකකින් ගියා නම් හොඳටම ඇති හරිද ඒ කියන්නේ අපි යන්න ඕනේ අපි මේ forex කරන්න දැන් ආසාවෙන් ඉන්න කෙනෙක් නේ වීඩියෝ එක බලන්න අපි කරන්න ඕනේ මේ දවසෙන් මේක grow කරන එක නෙමෙයි පොඩක් ඉවසන් ඉන්න දවසක් එනවා ඒ දවසට අපි හූ තියමු හැබැයි අද ඔයාට අමාරුයි රයිට් අන්න ඒක තමයි මට වඩා කියන්න මේ වීඩියෝස් වල කියන්න ඔයාට දවසක් එනවා ඩෙෆිනිට්ලි බට් අද අමාරු වෙන්න හේතුව ඇවිල්ලා තියෙන්නේ ඔයා ගාව ඉනිෂියල් කොස්ට් එක සහ කැපිටල් එක නැති බවයි ඔයාට මේක ඇතුළේ තියෙන නොලෙජ් එක නැති බවයි හරිද මම ඉන්නවනේ don't worry එතකොට ඔයා ඕකේ පොඩි ට්‍රේඩ් එකක් මෙහෙම ගන්නවා හරිද මෙහෙම අරගත්තට පස්සේ අපි ස්ටොප් ලොස් එකක් කියනවා ඕකේ නයිස් very nice ඔන්න අපි දැන් එනවා TP ඕකේ SL right මොකද්ද TP කියන්නේ මේක TP එකේ long form එක තමයි take profit right take profit SL කියන එකේ long එක තමයි stop loss හරිද මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ඉතින් මගේ mouse එක එතකොට මෙන්න මෙතන තියෙනවා පොඩි item එකක් හරිද මේ long position short position කියලා මම මේ පොඩි නිකන් මේ චිත්‍රයක් අඳිනයක් ගන්න මම ඔන්න ඔක දැන් කොහොම දානවා හරිද ඔන්න ඔහොම එකක් අඳිනවා මෙහෙම එකක් අඳිනවා කියලා ඒවල මේවා දැකලා ඇතින් මෙහෙම අඳිනවා හරිද මේකේ අපි කියනවා අපි යංගෝ අපි හරි ඕකේ ඉන්නකෝ අපි ඊකට වඩා අපිට ලේසියි මං හිතන්නේ අපි යමු අපි අර මේ ට්‍රේඩ් එකටම යමු හරිද අපි මේ ට්‍රේඩ් එක ඇතුළටම යමු ඕකේ here we go දැන් බලමු අපි මේ වගේ ඔයාලට එන්ට්‍රි එකක් හම්බ වෙනවා හරිද මේ වගේ එන්ට්‍රි එකක් ඔයාලා දකින්න දැන් මේ පොඩ්ඩ ගිහිල්ලා ඔයාලට ඒ කියන්නේ පර්ෆෙක්ට්ලි දැන් ඔයා මේ මම කියපු 9 CRT එක ඔයා දකිනවා 9 sorry 9 yes 9 CRT එක ඔයා දකිනවා එතකොට ඔයා ඔය ඔක්කොම ටික දකින්න ඔයා ඔක්කොම දැන් ඔයාලට පුළුවන්
ඔයාලට හැමදේම පුළුවන්. ඔයාලට ඇනලයිස් කරන විදිහ මම කියලා දීලා තියෙන්නේ. ඔයාලට කොහොමද පටන් ගන්න ඕනේ කියලා තමයි මම මේකෙන් පැහැදිලි කරන්නේ. හරිද? ඔයා මේ ට්‍රේඩ් එක ඩොලර් 58ක් හදන්න කොච්චර රිස්ක් කරනවද කියන ප්‍රශ්නේ අපිට ඕනේ. අපි රිස්ක් කරන ගාන රිස්ක් ටු රිවෝඩ්. අපි ඒකට කියනවා RR කියලා. නියමයි. නියම අලුත් වචනේ නම මචං අපිට මොකද්ද? RR. මොකද්ද මේ RR කියන්නේ? risk to reward ratio එක. හරිද? RR එක කියලා අදහස් කරන්නේ දැන් ඔයාලා දැකලා ඉතින් 1 to 3 RR. හරිද? 1 to 3 RR. මොකද්ද මේ 1 to 3 RR කියන්නේ? ඒ කියන්නේ ඔයා හරි මෙතන බලමුකෝ හරිද? මෙතන අපි යන්කෝ 1 to අපි හිතමුකෝ 1 to 3 RR එකක් තමයි ඔයාලට ඕනේ. හරිද? ඔයාලට වෙන්නේ මොකුත් නැහැ 1 to 3 RR එකක් තමයි ඕනේ කියලා. මෙතන මේ එන්ට්‍රි එක අපේ ප්‍රොෆිට් එක තියෙනවා pip 580ක්. ඔයා මෙතන ස්ටොප් ලොස් එක විදිහට මම මේ තිබ්බ විදිහට මුහුද වෙනස් කරන්නේ. අපි මේ තිබ්බ විදිහට තියෙනවා නම් අපි මෙතන pip 90ක් රිස්ක් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙතන වැදිලා තියෙන්නේ 1 to 5 RR එක. ඇයි දන්නවද හේතුව? අපි රිස්ක් කරේ හරිද? අපි රිස්ක් කරේ 90යි. අපිට අපි මේ 90 100 කියන්නේ ෆුල් ගාණක් විතර ගමු 100යි. හැබැයි අපිට ඇවිල්ලා තියෙනවා 500ක්. එතකොට රිස්ක් කරනවා කියන්නේ මොකක්ද? ඔයා මෙතනින් අර බයි එකක් ඕපන් කරනවා නම් ඔයාගේ ලොස් වෙන්න පුළුවන් උපරිම ගාණ. ඒ කියන්නේ මේ ස්ටොප් ලොස් එක ගිහිල්ලා වදින්න පුළුවන් ගාණ තමයි අපේ ස්ටොප් ලොස් එක කියන්නේ. ඒ කියන්නේ ඒක අපි දාන්නේ අපේ කැපිටල් එක ආරක්ෂා කරන්න. ඇයි අපි කැපිටල් එක ආරක්ෂා කරන්න ඕනේ? ස්ටොප් ලොස් එක නොදා ට්‍රේඩ් කරොත්. හරිද? ඔයා හිතනවා මෙතනින් එන්ටර් වෙනවා. මේක ඔයා කැපිටල් එකේ තියෙන $100. පිප් 1000ක් විතර වැටෙනවා මේක. දැන් මෙතන හිතන්නකෝ. මෙතන මූවමන්ට් එක දීලා තියෙනවා පිප් 580ක්, පිප් 590ක්. එතන මේ 590ක් දුන්න එකේ මේ වගේම ඩබල් පල්ලෙහාට වැටෙනවා. ස්ටොප් ලොස් එක දාලා නැහැ. එක එන්ට්‍රි අරන් තියෙනවා. ඔයාගේ account එකේ $100යි තියෙනවා. ඔයාගේ account එක wipe වෙනවා. wipe වෙනවා කියන්නේ wash වෙනවා. wash වෙනවා කියන්නේ account එකේ සල්ලි ටික නැති වෙනවා. right? මේක ඔළුවෙන් යන්න ඕනේ ගේම් එකක්. මේ ඔළුවෙන් යන්න ඕනේ කොහොමද? හරි සරල විදියට අපි මේක කතා කරන්නේ. ඒ කියන්නේ හේතුව මේක මේ ඇඩ්වාන්ස් කරලා යන්න ඕනේ නැහැ. මේක හරි බේසිකලි කතා කරනවා. හරිද? ආසාවෙන් මේක ඉගෙන ගන්න නැත්නම් හරි අමාරුයි. එතකොට අපි මෙතන රිස්ක් කරලා තියෙනවා 100ක්. අපි ඒ රිවෝඩ් එක විදියට තියෙනවා. ඒ කියන්නේ RR එක. අපි රිස්ක් කරලා තියෙනවා කීයක්ද? 100ක්. හරිද? අපේ රිස්ක් එක 100යි. රිවෝඩ් එක 500යි. එකට 5ක අනුපාතයක් අපි ආදායමක් විදියට උපයලා තියෙනවා. that's it. RR කියන්නේ ඕක. මේව පොඩි නෝට් එකක් දාගන්න. හරිද? ඔයාලගේ විදියට හදාගන්න. පොඩි නෝට් එකක් තියෙනවා. අපි ඒක චුට්ට ෂේප් එක ගියම මම සිංහලෙන් තියෙන්නේ මේ මමත් පොඩි නෝට් එකක් හදාගත්තා. ඉතින් නම නිකන් මේ පොඩ්ඩක් අහලා දාලා වල්ලි වෙලා පොඩ්ඩක් අර ඔයාලට පොඩ්ඩක් ලේසි වෙන්න මම ඒක ගත්තේ අරෙන්න මේ. මම ඕවා ඒ දවස්වල මට එහෙම කවුරුත් කියලා දෙන්න නෙමෙයි. ඒ දවස්වල මට එහෙම මට මේ වගේ වීඩියෝක් තිබ්බනම් ආසයි මම. කියන්නේ මේක අර මම දන්නවනේ එතකොට මේ ඔක්කොම එකක තියෙනවනේ. මේ වීඩියෝ එකේ ඔක්කොම එකට තියෙනවා. එතකොට RR එක. RR එක කියන්නේ ඔන්න ඕක. හරිද? RR එක අපි කතා ගන්න. එකට 5 අනුපාතයක් තමයි මෙතන අපි ප්‍රොෆිට් එකක් විතර එන්නේ. අපි එකක් වියදම් කළා 5ක් earn කළා. ඩොලර් 10ක් වියදම් කළා 50ක් හොයලා. හිතන්න ඔයා හරිද? අර මම කලින් කිව්වේ ඔයා රිස්ක් කරනවා ලොකු ගාණ. ඔයා අර එන්ට්‍රි 5ක් විතර රිස්ක් කරනවා කියලා. 5ක් විතර රිස්ක් කළා ඔයා බයයිනේ. ඔයා කැපිටල් එක ඩොලර් 100ක් තියෙන නිසා ඔයා බයයි. බුදු අම්මෝ මොකද කරන්නේ? බයයිනේ. ඔයා ඩොලර් 10ක් රිස්ක් කරොත් එහෙම එක ට්‍රේඩ් එකකට ඩොලර් 100 නම් තියෙන්නේ ඔයා කැපිටල් එක. ඔයාලට 10 පාරක් try කරන්න පුළුවන්. නියමයි. තේරුණානේ? ඩොලර් 100ක් තියෙන account එකක හරිද? ඔයාට 10 පාරක් මේ මගේ ඩ්‍රොවින්ස් ගැන හිතන්න එපා. 100ක් තියෙන account එකක හරිද? 100ක් තියෙන account එක හරිද? ඔයාට 10 පාරක් try කරන්න පුළුවන්. අයි ඔයා එක trade එක risk කරන් ඩොලර් 10ක් විතරයි. හැබැයි ඔයා අර easy සල්ලි කියන එක ඩොලර් 100ක් තියෙන account එකට ඔයාට risk කරන්න ඉන්නේ කීයද? easy සල්ලි. ඔයාට entry 10ක් ඕනේ. ඔයාට දැන් ගොඩ යන්න ඕන. ඔයාට risk කරන්න දෙපාරක් විතරයි. ඔය දෙපාරෙදී ඔයාගේ සල්ලි ඔය ඔක්කොම ටික නැති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩිද අඩුයිද? අඩුයිනේ වැඩිනේ. ඔය සල්ලි ටික නැති වෙන තියෙන සම්භාවිතාවය සෑහෙන වැඩි. මේ one slap then over. හරිද? ඒක තමයි සිද්ධිය. එතකොට ඒකයි සීන් එක. එතකොට දැන් ඩොලර් 100ක් තියෙන එකකට ඉක්මනින් push out වෙන්න බලන්න. එතකොට අපි මේකට කියනවා money management. මොකක්ද මේ වචනේ අලුත් වචනයක්. okay. money management එක කියන්නේ money management and risk management කියලා. ඒ කියන්නේ අපි ගාව proper plan එකක් තියෙන්න ඕනේ. අපි එක trade එකකට කොච්චර risk කරනවද? හරිද? ඩොලර් 10යි. ප්‍රශ්නයක් නැහැ. ඩොලර් 10යිනේ risk කරන්නේ මම. මගේ ගහන setup 10න් 10ම වැරදෙනවා කියන්නේ ඔයා
ට්‍රේඩ් එක හරියට අරගෙන නැහැ කියන එක. හරිද? කියන්නේ ඔයාට අදාළ ඇනලයිස් එක ඔයා ගහලා නැහැ කියන එක තමයි 10න් 10ම වැරදිනවා කියන්නේ. හරිද? එකට 5 අනුපාතයෙන් ගියොත් ජස්ට් මෙහෙම හිතන්න. හරිද? ඔයා එකට මේකින් හරිද? ඔයා ගන්නවා ට්‍රේඩ්ස් 10ක් ගන්න chance එක තියෙනවනේ. 10න් 5ක් හරියනවා කියලා හිතන්නකෝ. හරිද? එතකොට 50 වරක් හරිද? දැන් 5ක් හරියනවා. ට්‍රේඩ්ස් 50 ට්‍රේඩ් 5ක් හරියනවා. ඔයාලට ප්‍රොෆිට් එක ඩොලර් 50යි. හරිද? 50 ගානේ ඔයාට 5ක් තමයි හම්බෙන්නේ. හරිද? එතකොට ඉක්වල් කීයද? 250යි. ඔයා 5ක් ලොස් වෙනවා. හරිද? ඉතුරු 5ම ලොස් වෙනවා කියලා හිතන්නකෝ. ඉතුරු 5ම ලොස් වෙනවා කියන්නේ ඔයා ලොස් වෙලා තියෙනවා ඩොලර් 50. ඇයි එක ට්‍රේඩ් එකකට ඩොලර් 10ක් රිස්ක් කරනවා ඩොලර් 50ක්. එතකොට මේ දැන් ඔයා ගේන් කරලා තියෙනවා 250ක්. ඔයා ලොස් වෙලා තියෙනවා 50ක්. ඕවරෝල් එක මේක මාසේ අන්තිමටම ඔයා ඉන්නේ ප්‍රොෆිට් සයිඩ් එකේ. මොකද හේතුව 250න් 50ක් අඩු කරාම 200ක්. ඒත් ඔයා ඩොලර් 200ක් ප්‍රොෆිට්. ෂා ඊසි ගේම් යන්නේ බ්‍රෝ මේක තියලා දෙන්නේ. මේක ඔළුවෙන් ගන්න ඕනේ. බට් මේක වැරදෙන තැනක් තියෙනවා. ඒ වැරදෙන තැනත් අපි කතා කරමු. හරිද? මේක මේ කියන තරම් සුන්දර නෑ මේක කරද්දි. හරිද? එතකොට සෝ ඊසි ඩොලර් 200ක් තියෙනවානේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා දන්නේ නැහැ ඔයා රිස්ක් කරන්න ඕනේ කීයක්ද? ඔයාට ප්ලෑන් එකක් නැහැ. ප්ලෑන් එක මෙහෙම හදාගන්න. කැපිටල් එක ඩොලර් 1000ක් තියෙනවා නම් එක ට්‍රේඩ් එක ඩොලර් 100ක් රිස්ක් කරන්න එපා. කැපිටල් එක ඩොලර් 1000ක් තියෙනවා රයිට්? ඩොලර් 100ක් තියෙනවා නම් ටිකක් අමාරුයි. ඩොලර් 1000ක් තියෙනවා නම් එක ට්‍රේඩ් එකට කීයක්ද? ඩොලර් 50ක් රිස්ක් කරන්න. ඊසිනේ. just quick money යන්න බෑ. quick money ගියොත් හේදිලා යනවා. හරිද? යන්න ඕනේ ඉවසීමෙන්. හරිද? හරි. ඕකේ. දැන් ඔයා මේ ට්‍රේඩ් එකට රිස්ක් කරන්න ඕන ගානයි. ඔය වල්පල් ඔක්කොම ටික දන්නවනේ. දැන් මේ හරිනේ දැන් ඔයාලට පොඩි ආසාවක් ආවනේ. දැන් මේක සල්ලි හොන්න පුළුවන් මේක නිකන් මැච් එකක් ගහන්න පුළුවන් කියලා ආසාවක් ආනේ. මේක කියන්නේ මෙහෙම උගන්නනවා නම් මෙන්න මෙහෙම පොඩ්ඩක් යන්න ඕනේ. නැත්තම් හරි අමාරුයි. හරිද? කියන දේ කියන්න ඕනේ. easy money හොයන්න බෑ. මට නම් ඒ කියන්නේ අනිත් කට්ටියගේ සල්ලි අරගෙන හරි නැත්තම් මොන හරි උකස් කරලා හරි ඒව කරන්න යන්න එපා. ඒව කරන්න බෑ. හරිද? කරන්න බෑ. ඒක තමයි එකම කතාව. අපි මුලින්ම ඉගෙන ගමු. පස්සේ අපි කරමු. හරිද? කරන්න පුළුවන් බ්‍රෝ. මේක කරන්න පුළුවන්. මේක කරන්න බැරි කමක් නැහැ. right. අපි දැන් යමු අපේ ඉන්න බලන්න අපිට යමු අපි ඕකේ මෙන්න මේකට යමුකෝනේ. ඕකේ. මේක තමයි අපේ PDF එක විදිහට තියෙන්නේ. හරිද? මෙතන අපි චුට්ටක් කතා කරමු. අපි මෙන්න මේක ගැන කතා කරනවා. හරිද? forex market කියන්නේ මොකක්ද කියලා තාන්න. හරිද? අපි ඔයාලට කෙනෙක් කියලා දෙනවා. ඊට පස්සේ කවුද මේවා පාවිච්චි කරන්නේ? currency pairs කියන්නේ මොනවාද? pips, lots, average, margin, spread අරම මේ ඔක්කොම ටික කියලා දෙන්නම්. ඊට පස්සේ how to read charts, candlestick. අපි candlestick මොනවද කොහොමද මේක analyze කරන්නේ? හරිද? market structure and trend එක ඊට පස්සේ trading session තියෙනවාද? session කියන්නේ මොනවාද? fundamental technical sentiment analysis කියන්නේ මොනවාද? risk management කියන්නේ කතා කරා. පොඩි දේවල් තියෙනවා. අපි කතා කරලා තියෙනවා සමහරක් කියන්නේ. ඒතකොට psychology and discipline beginner කෙනෙක් කොහොමද මේව ඔයාලට full guide එක දෙන්නම්. මම මචං මෙහෙම pro level එකේ කියලා මම කවුරුත් කියන්න බෑ මෙයා pro trader කෙනෙක්. මෙයා pro trader කෙනෙක් නෙමෙයි කියලා. මම මගේ පැත්තෙන් මම done. හරිද? එතකොට මමනේ දන්නේ මම කොහොමද කරේ කියලා. එතකොට මට හිතෙනවා ඕකේ මම මේ කරපු දේ ඔයාත් ඇප්ලයි කරොත් ඔයාටත් ගොඩ යන්න පුළුවන්. ඔයා මේ කියන හැමදේම full ඔයාගේ පැත්තෙන් ස්ටඩි කරන්න. ඔයා බලන්න මේ කියන කතා ඇත්තද ආශා මේක මරු නේද අර එහෙම එකක්. හරිද? එතකොට common mistakes. right? එතකොට මම පොඩ්ඩක් අපි මේ PDF එක පොඩ්ඩක් ස්ක්‍රෝල් කරගෙන යමු. මොනවද මේකේ තියෙන්නේ කියලා බලන්න. මේවා ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න පුළුවන්. හරිද? මේවා ඔයාලට ඉංග්‍රීසි එක පොඩ්ඩක් අවුල් නම් ගන්න ස්නැප් එකක් ChatGPT දාන්න. මොනවාද ටයිප් කරන්න. මොකක්ද මේක ටයිප් කරලා තියෙන්නේ? මොනවාද මේක ටයිප් කරලා තියෙන්නේ? මට සිංහලෙන් ගෙන්න පුළුවන්ද? එතකොට මේකම exactly සිංහලෙන් translate කරලා ඔයාලට දෙනවා. හරිද? එතකොට මොකක්ද මේ සෙන්ට්‍රල් බැංක්ස් එතකොට මොනවද මේ කම්පැනිස් මේක ඉන්නවද? මොනවද මේ කවුද මේක යූස් කරන්නේ ඒවා? ඊට පස්සේ කරන්සි වල මේ ස්ක්‍රීන්ෂොට් ටිකක් අරගන්න. මම මේකත් දාන්නම්. try කරන්න මේක දාන්න. try කරන්න කියන පුළුවන් අපිට. එතකොට මොනවද කරන්සි පෙයාස් තියෙන්නේ? එතකොට pip කියන්නේ මොකක්ද? the pips ගැන නම් ඔයාලට අවබෝධයක් තියෙනවා. මම අතන පැහැදිලි කරානේ. එතකොට lot size ගැන අවබෝධයක් තියෙනවා. මම එතනක් පොඩ්ඩක් පැහැදිලි කරා. ඊට පස්සේ leverage කියන්නේ මොකද්ද? margin කියන්නේ මොකද්ද? stop loss එක පැහැදිලි කරා. take profit එක පැහැදිලි කරා. spread එක. nice spread එකත් අපි පැහැදිලි කරමු. එතකොට charts කොහොමද read කරන්නේ? මම chart එකක තියෙන්නේ මේක පැහැදිලි කරා නේද? candlestick එකක් කියන්නේ candle එකක්. හරිද? candle එකක් කියලා අපි අදහස් කරන්නේ candle එකක්. මේ තියෙන්නේ candle එකක්. එක candle එක. කියන්නේ අපි රතු පාට කොළ පාට candle කියලා කියන්නේ. දැන් මෙතන ඔයා බලයි ඇයි මුගේ රතු පාට කොට පාට candle නැත්තේ? ඇයි ඔයාගේ ඇයි ඔයාගේ නැත්තේ කියලා. ඇත්තරම රතු පාට කොළ පාට candle කියන්නේ අපිට psychologically මාර අමාරුයි. හරිද?
රතු පාට කැනල් තියාගෙන ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ බොඩි එක මේ රතු පාටයි මෙතන මොකක්ද මේකේ තියෙන්නේ? බොඩි එක රතු පාටයි. හරිද? මේක කොළ පාටයි. නෑ පොඩි මේක රතු පාටයි. මේක කොළ පාටයි. හරිද? මෙහෙම තියන් ඉන්න පුළුවන්. බොඩින මේක බෝඩර්ස් ටිකත් රතු පාටයි. මේකත් කොළ පාටයි. මොකක් හරි මේ කැත කොළ පාටක් කරනනේ. රයිට්. එහෙම කිව්වා කියලා හිතන්නකෝ. දැන් මේක හරි වදයක් මේක. මේ කැනල් එක පොඩක් හරි මේක ඒක ගැන හිතන්න බෑ. හරිද? කලර්ස් ගැන හිතනවා. දැන් මේක හරි වදයන්නේ. කළු පාටයි කොළ පාටයි දෙකේදී වදයක්. එක අමාරුයි. S දෙකට අමාරුයි. අනිත් එක අපි සයිකොලොජිකලි රතු පාටට ටිකක් බයයිනේ. මං ආසයි නෑ බයේ වැඩ කරන්න. මං කැමති මොකක්ද? මම කැමති මේකට. හරිද? මම කැමති මෙන්න මේ කලර් එකට. මේ කලර් එකත් නෙවෙයි මේ කලර් එකකනේ. හරිද? මොකක් හරි නෙවෙයි. වැඩි මොකුත් හිතන්න එපා. මෙතන අපි යන්න ඕනේ එකම දේ අපි මේක මේ කලර් එකවත් මේක මේ මුකුත් නෙමෙයි අපිට අර මෙතන චුට්ටක් අර මේ තියෙන ඕනේ එකම දේ තමයි මේ ගැන පොඩ්ඩක් අර තියෙන්න චූටි පොඩි අර ආශාවක් තියෙන්න ඕනේ අර එහෙම තිබ්බොත් ලේසි හරිද ඕකේ මේ කැනල් එක කියලා හිතමුකෝ අපි මෙහෙම තියාගමුකෝ දැන් මෙතන එimhe ලොකුවට රිස්ක් එකක් මට ඒ කියන්නේ මට ඇහැට අමාරු ගතියක් එහෙම නැහැ හරි සිම්පල් අයි මෙතන මට කැමතියක් එතකොට මේක චේන්ජ් කරන්න පුළුවන් එතකොට මම දැන් ආයි කියපු දේවල් ආයි කරන්න යන්නේ හරිද අපේ ට්‍රේඩින් view එක කොහොමද හසුරව ගන්න ඕනේ කොහොමද කලර්ස් මාරු ගන්න ඕනේ කියලා පොඩි වීඩියෝයක් කරලා දෙනවා ඒ වීඩියෝ එක ට්‍රේඩින් view එක මේ පොඩ්ඩක් මගේ channel එකට ගියා වීඩියෝස් වල ගියා පොඩ්ඩක් පල්ලට ඇදී එතන තියෙනවා ට්‍රේඩින් view එක හදාගන්න කොහොමද ඒ වීඩියෝ එක බලන්න හරිද මම ඔය කියන ඒවා මම දාලා තියෙනවා link එකක් මේ කියන්නේ දාලා ට්‍රේඩින් view එක හදාගන්නේ මෙහෙමයි කියලා එහෙම දාන්න හරිද එතකොට මේ වීඩියෝස් ටික බලවට කරගන්න බලන්න අර එකම දේ කතා කරන්න ඕනේ අපි කතා කරන්නේ මේකේ තියෙන ප්‍රශ්න ටික එතකොට රයිට් ඕකේ එතකොට කැන්ඩල් එකක් කියන්නේ මේ තියෙන එක කැන්ඩල් එක මේ තියෙන මේ දැන් හැදෙන්නේ එක කැන්ඩල් එක මේ කැන්ඩල් එකේ තමයි අපි කියන්නේ කො අපි ඕකේ මේ තියෙන්නේ ක්ලෝස් වුණ තැන මේ තියෙන්නේ ඕපන් වුණ තැන මේ තියෙන්නේ අපර් වික් එක මේ තියෙන්නේ ලෝවර් වික් එක මේ වික්ස් මේ පොඩි දේවල් තියෙන හරිද බේසික් දේවල් හරිද යා දැන් මේ කැන්ඩල් එක ගමුකෝ මේ කැන්ඩල් එකේ අපර් වික් එක ලෝවර් වික් එක බොඩි එක පොඩි දේවල් නේ ලොකු දේවල් දිනව නෑනේ මෙන්න මේ මැන්දා කොටුව හරිද මේ මැන්දා මෙතන අපර් වික් එක මේක බොඩි එක මේක ලෝවර් වික් එක හරිද බේසික් වැඩි ලොකුට හිතන්න දෙයක් නැහැ හරිද එතන ක්ලෝස් ඕපන් එකක් තියෙනවනේ ක්ලෝස් එක ඕපනින් එක that's it වැඩ වැඩි ලොකුට හිතන්න යන්න එපා මේවා මේ අපිට මේවා හිතන්න කලින් ටච් කරන්න පැති ටිකක් තියෙනවා අන්න ඒවා තමයි අපි ටච් කරන්න කියන්නේ ට්‍රේඩ් කරන්න කැමති නම් කොහොමද කරන්නේ මම ඔයාලට පොඩි බේසික් එකක් දෙනවා මාකට් ස්ට්‍රක්චර් එක හරිද මේ high high low සාමාන්‍යයෙන් බේසිකලි මාකට් එකක් මූව් වෙන්නේ මෙන්න මෙහෙම හරිද මාකට් එකක් මූව් වෙන්නේ මෙන්න මේ ආකාරයට අපි මේ අඳින එක පොඩ්ඩක් කළු කරගමුද අපිට දෙන්න කළු පාට ප්ලීස් ඕකේ නයිස් මාකට් එක මූව් වෙන්නේ මෙන්න මෙහෙම තමයි මූව් වෙන්නේ සාමාන්‍ය මාකට් එක හරිද එතකොට අපි කියනවා high low high 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 low high 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 low high high ඒකම තමයි මම මෙතනත් පැහැදිලි කරලා තියෙන්නේ කො HH කියන්නේ high high HL කියන්නේ high low මේක හරි බේසික් දැන් මෙතන වෙන මුකුත් පුණුවරපයක් නැහැනේ හරි පොඩි සීන් යන්නේ තියෙන්නේ high 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 low high 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 low මාකට් එක මූව් වෙන්නේ ඔහොම තමයි මූව් වෙන්නේ එතකොට අපි ඉස්සරහට කතා කරමු හරිද මේවා ලික්විඩ් කරනවා රාම ඒවා ටිකක් තියෙනවා අපි ඉස්සරහට කතා කරමු එතකොට මොකද්ද මේ මේ සෙෂන්ස් ටික හරිද සෙෂන්ස් ටිකක් තියෙනවා නිව්යෝර්ක් සෙෂන් එක ලන්ඩන් සෙෂන් එක ටෝකියෝ සිඩ්නි ඕමම කී සෙෂන්ස් තියෙනවා එතකොට එක සෙෂන්ස් තියෙනවා රයිට් ඊට පස්සේ මොකද්ද ආයේ රයිට් ඕකේ මොකද්ද මෙතන කියන්නේ ඇනලිසිස් මෙතඩ් ටික ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් සෙන්ටිමන්ට් හරිද එතකොට ෆන්ඩමෙන්ටලි අදහස් කරන්නේ ෆන්ඩමෙන්ටල් කියන්නේ මොකක්ද කියලා මෙතන පොඩ්ඩක් බේසිකලි කියන්නම් මම මෙතන මේ නිවුස් යෝ ඕකේ ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ මේ මගේ එහා පැත්තේ ඉන්නවා මේ වීඩියෝ එක මේ රෙකෝඩ් කරන එක එයා ගොඩක් ගොරවනවා මම හිතනවා ඇහෙන්නේ නැති ඇති මේ නොයිස් කැන්සලර් එක දාලා තියෙනවා රයිට් ඕකේ අපි යමු වැඩේට නැත්නම් මේක මේ වීඩියෝ එක ෆුල් එඩිට් කරන්න මේක ඔයාලට බලා ගන්න බුලා එතකොට මෙතන නිවුස් එක ෆන්ඩමෙන්ටලි අපි බලන්නේ නිවුස් රේට්ස් මයික්‍රෝ ඉවෙන්ට්ස් මැක්‍රෝ ඉවෙන්ට්ස් හරිද රයිට් ඕකේ ෆන්ඩමෙන්ටලි අපි බලන්නේ මේ වගේ දැන් නිවුස් කියන්නේ මෙතන මේ දැන් හිතන්න රේට්ස් කියලා හිතමුකෝ නිවුස් කියන්නේ මොකක්ද කියලා PPI නිවුස් තියෙනවා CPI නිවුස් තියෙනවා NFP තියෙනවා non farm payroll එක කියන්නේ NFP එක. එතකොට ඒවල රේට් කට් කරනවද රේට් කට් වෙනවද? ඒ කියන්නේ ඒවලේ තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක maybe
සෙන්ටිමෙන්ට් එකක් අපිට හම්බ වෙනවා. ඕකේ මෙන්න මෙහෙම රේට් කාඩ් කරන බලාපොරොත්තු වෙනවා. හරිද? එතකොට ඔයාලා දැකලා ඇති අර පවෙල් කියලා කෙනෙක් ඉන්න එයා good morning good afternoon කියපු ගමන් කැල්ල උඩට පල්ලෙහාට යනවා. ඒ යන්නේ ෆන්ඩමෙන්ටලි මූව් වෙන්න ඒවා. හරිද? එතකොට ටෙක්නිකලි කියන්නේ අපි ඇනලයිස් කරන ඒවා. ඒ කියන්නේ අපි ඇනලයිස් කරන අපි ට්‍රෙන්ඩ් එක මොකක්ද කැන්ඩල්ස් ටික බලලා ඉවරලා අපි පාස් ඩේටා ටිකක් අරගෙන අපි ඇනලයිස් කරනවා. රයිට්? සෙන්ටිමන්ට් කියන්නේ තේරෙනවනේ. බ්ලා 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 මේ වැඩික ලොකුවට හිතන එක තමයි රකපන්නේ. හරිද? ඕකේ ඕකේ මම මේ PDF එක දාලා දෙනවා මට බලා ගන්න පුළුවන්. හරිද? මම PDF එකට වඩා මම හිතනවා මම මෙතන ඔයාලට ගොඩක් කතා කරන්න පොයින්ට් එකක් තියෙනවා අපි කතා කරමු. ඉන්නකෝ. රයිට් ඕකේ. අපි යමු අපේ ලෙසන් එකට. ඕකේ. forex කියන්නේ මොකක්ද? forex කියන්නේ හරිද? foreign exchange කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ එක රටක කරන්සි එකක් තවත් රටක කරන්සියක් සමග එක්ස්චේන්ජ් වෙන මාකට් එක. ඒකෙන් අදහස් වෙන්නේ එක රටක කරන්සි එකක් තවත් කරන්සියක් සමග එක්ස්චේන්ජ් වෙන මාකට් එක. උදාහරණයක් විදියට. හරි සිම්පල්. EUR USD. ඒ කියන්නේ යූරෝ එක මේ පැත්තෙන් දිනවා USD එක මේ පැත්තෙන් දෙනවා. හරිද? අදහස් වෙන්නේ මොකක්ද? එක රටක කරන්සි එකක් තවත් රටක කරන්සියක් සමග එක්ස්චේන්ජ් වෙන මාකට් එක තමයි forex කියන එකේ වෙන්නේ. හරිද? forex කියන්නේ foreign currency exchange එකේ වෙන්නේ ඔන්න ඕක. හරිද? උදාහරණයක් euro USD තියෙනවා, GBP USD තියෙනවා, USD JPY තියෙනවා. හරිද? මේ තමයි examples. එතකොට අපි trade කරන්නේ මොකේද? gold එකේ. මේ gold එකෙන් trade කරනවා කියලා නෑ. gold කියන්නේ XAU USD. right? අපි base sample එකක් එක මෙමු. මොකද මේ තියෙන්නේ? XAU USD. හරිද? එතන දැන් මෙතන අපි යමු EUR USD. හරිද? අපි මම one day එකේ යන්නේ broker one day use කරන්නේ මේ one day කියලා තියෙන්නේ euro USD. මේක euro USD. හරිද? ඔයාලට තාම මොනවද ඕනේ? මොකද මෙතන තියෙන්නේ GBP USD. right? GBP USD. මේ දෙන්නේ GBP USD chart එක. මේකෙත් මොකක්ද වෙලා තියෙන්නේ? buy sell candle තියෙන්නේ. එතකොට මේ කලින් වගේමයි මේ 15 minute 30 minute 1 hour පැයක් ඇතුලේ කැන්ඩල් එකේ මොනවද තියෙන්නේ මොනවද වෙලා තියෙන්නේ මේ කැන්ඩල් එකේ පෙන්නනවා රිප්‍රසන්ට් කරනවා. හරි බේසික් තින්ග්ස් තියෙන්නේ. ඉතින් එතකොට මෙතන අපි බලන්නේ කරන්සි එකක වැලියු එක තවත් කරන්සි එකකට සාපේක්ෂව වැඩි වෙනවද අඩු වෙනවද කියලා. for example අපි දැන් ට්‍රේඩ් කරන්නේ gold එකේනේ. හරිද? අපි යමු gold එකට. XAU USD සර්ච් කරලා එනවා. මෙතන gold කියලා සර්ච් කරලා එනවා. XAU USD. හරිද? අපි මෙතන යන්නේ මෙන්න මේ වගේ කේස් එකක්. gold එකේ යන්නේ හරිද? USD එකයි wait USD එකයි gold එකයි හරිද? පොඩි එතන මේක ලියුවොත් කියලා එනවානේ. right okay. අපි යමු මේක මකමු. okay. අපි මෙතන යන්නේ මෙතන කරන්සි පෙයාග මේ වගේ. හරිද? gold එකයි USD එකයි. හරිද? එතකොට පෙයා එක අපේ USD නේ. ඒ කියන්නේ මෙතන වෙන්නේ සරලව මේ වගේ දෙයක්. USD එක හරිද? USD එක weak වුණොත් මොකද මෙතන කියන්නේ අපි? මෙතනයි බලන්නේ කරන්සි එකක value එක තවත් කරන්සි එකකට සාපේක්ෂව වැඩි වෙනවද අඩු වෙනවද? කරන්සි එකක value එක තවත් කරන්සි එකකට සාපේක්ෂව. හරිද? අපි gold එක මෙහෙම තියෙනවා නම් හරිද? මේ පැත්තේ තියෙන USD එක නම් හරිද? මේ USD කියන එක weak වෙනවා. හරිද? මේක පහළ යනවා කියලා හිතන්නකෝ. USD එක පහළ යනවා. gold එක ඉහළ යනවා. that's it. දැක්කද? scene එක. USD එක පහළ යනවා නම් gold එක ඉහළ යනවා. හරිද? මෙතනයි බලන්නේ currency එක value එක තවත් currency එකට සාපේක්ෂව වැඩි වෙනවද? gold එකට සාපේක්ෂව USD එක weak වෙනවද? weak වෙනවද කියලා අහන්නේ sell වෙනවා කියලා. වැටෙනවද? එතකොට strong වෙනවද කියන්නේ buy වෙන එකට. හරිද? පැහැදිලිද? චුට්ටක් පැටලෙන්නේ නැති වැඩි හිතන්න එපා. හරිද? ඔය පැටලිල්ල ඔහොම තියාගෙන හරි මම කැමති මේ පැටලිල්ල තියලා මේක යන්න. මොකද එහෙම දී තමයි ඔයාලම තියෙන ආශාන් නියමයි. වැඩේ තේරුණා කියලා. හරිද? හිතන්න එපා. අපි යමු ඉස්සරහට. simple example එක. ඔයා USD එකක් රුපියල් 300ක් කියලා හිතන්නකෝ. හරිද? පස්සේ USD එක ඩොලර් 320ක් වෙනවා. මොන හරි හේතුවක් හින්දා. අපි දන්නේ නැහැ. මොකක් හරි හේතුවක්. දැන් ඉස්සර ඩොලර් එකක් තිබ්බේ කීයද? මම ට්‍රේඩ් කරන්න පටන් ගන්නකොට මම ඩොලර් එක අරන් තියෙනවා මං හිතන්නේ 200 ගානට අරන් තියෙනවා. ඔව් 200 ගානට අරන් තියෙනවා. හරිද? ඔව් 200 ගානට අරන් තියෙනවා. ඔව් 200 ගානට අරන් තියෙනවා. එතකොට මට මතකම 200 ගාන. එතකොට මම 420ට බයි කරලා තියෙනවා. USD 420ට බයි කරලා තියෙනවා. අර කොවිඩ් කේස් එකේදී. USD සංචිත අපි ගාව නැති වෙද්දී නියම එක්සාම්පල් එක. USD සංචිත අපි ගාව නැති වෙද්දී අපේ ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. හරිද? ඩොලර්ස් ටික අඩුයි.
ඩොලර්ස් ටික අඩු වෙනවා කියන්නේ අපේ රුපියල් නේ තියෙන්නේ. රුපියල් වලින් අපි ඩොලර්ස් වලට තියෙන ඉල්ලුම සෑහෙන්න වැඩි වෙනවා. ඩොලර් එකක අගය රුපියල් වල වැඩි වෙනවා. දැන් උදාහරණයකට ඩොලර් එක තිබ්බේ මම 200ට බයි කරා නම් දැන් කීයද යන්නේ? 320යි 300යි යන්නේ. එතකොට 200 තිබ්බ එක හරිද? අපි කොවිඩ් කාලෙම ගමු 420ට ගත්ත එක. එතකොට USD එක තිබ්බේ 200ට නම් 420 උනේ මාකට් එකේ තිබ්බ අර USD එක තිබ්බ USD එක මාර විදියට. හරිද? මාර විදියට USD එකේ ඒ කියන්නේ අපි ගාව USD සංජය තිබ්බේ නැහැ. හරිද? USD එකේ තිබ්බ කේස් එකත් එක්ක අපි ගාව USD නැතුනම අර ඉල්ලුමට සැපයීම නැතුනාට පස්සේ ප්‍රයිස් එකත් ඉහළ යනවා. that's it. තේරෙනවනේ? පොඩි කේස් එකක් තියෙනවා. ඔයාලට මම හිතනවා අර ෆන්ඩමෙන්ටල් පාර්ට් එක තේරෙයි. අපේ රටේ ප්‍රශ්නයක් මේ ලෝකේ ප්‍රශ්නයක් ඇති වුණා. හරිද? USD එක සෑහෙන්න එතකොට මොකද ඒ කියන්නේ? හරි. එතකොට දැන් අපි ගෝල්ඩ් එකත් ගමු. දැන් අතර එක්සැම්පල් එක හරි. USD එක අපිට තිබ්බ ගානට වඩා ඒ කියන්නේ USD 200 නම් ගිය අපි 420ට බයි කරා කියන්නේ අපි එතන වෙන ලාභය තියෙන. ඒ කියන්නේ අපි කලින් ඔයා ගාව කොවිඩ් කාලෙ වෙද්දි ඔයා ගාව USD 500ක් තියන් හිටියා කියලා හිතන්නකෝ. ඒ 500 ඔයා විකුණන්නේ අර කොවිඩ් කාලේ විකුණනවා. එතකොට විකුණනදී ඔයා ගත්තේ 200 නම් ඔයා විකුණන්නේ 420ට කියන්නේ ඔයාලා ලාභය 220ක් තියෙනවා. 220 ඒවා කොච්චර වගාව USD 500ක් තිබ්බා නම් එතකොට 220 ඒවා ඔයාට ලාභයේ විදියට තියෙනවා 500ක්. 220 ඒවා 500ක් කියන්නේ කීයද? අපි බලමු. අපි මේ කැල්කියුලේටර් එකත් එක්කම යන්න ඕනේ. මොකද හේතුව ඔයාට මේක අර පොඩි දැනීම මේක තේරුම් ගන්න ඕනේ. දැන් ඔයාගා USD 500ක් තියෙනවා. ඔයාට ලාභයේ විදියට 220ක් හම්බ වෙනවා. ඔයාට 1,10,000ක ලාභයක් තියෙනවා. හරිද? පොඩි එක්සැම්පල් එකක් ගියා අපි. හරිද? එතකොට මෙතනත් බලන්න USD එකක් හිතන්න රුපියල් 300ක් කියලා. ඊට පස්සේ USD එක 320ක් වුණා කියන්නේ ඩොලර් එකේ වැලියු එක චේන්ජ් වෙලා තියෙනවා. අපි බලන්නේ forex currency exchange එක කියනම ඩොලර් එක මේ currency අතර තියෙන වෙනසනේ බලන්නේ. මේ currency එකේ තවත් currency එකක් සමග මොකද ඒ කියන්නේ? සාපේක්ෂව වැඩි අඩු වෙනවද කියලානේ බලන්නේ. එතකොට දැන් මෙතන වැඩි වෙලා තියෙනවා. වැඩි වුණා කියන්නේ ඔයා මේ 300 දී හරිද? 300 දී ඔයා කිව්වා නම් වැඩි වෙනවා. ඔය 300 දෙක අරන් තියාගත්තා. බයි කරලා තියාගත්තා නම් ඔයා 320 දී විකුණනවා. එතකොට ඔයාට 20ක ලාභයක් තියෙනවා. සුපිරි නියමයි. නියමයි වලට ගියා. මේ මට තේරෙනවා මට ඔයාලට තේරුණා කියලා. මේ වගේ ප්‍රයිස් චේන්ජ් වලින් ප්‍රොෆිට් එකක් ගන්න ප්‍රොෆිට් ගන්න මාකට් එක තමයි forex මාකට් කියන්නේ. හරිද? ඔයා ගෝල්ඩ් එක දැන් වැටිලානේ තියෙන්නේ සෑහෙන්න. හරිද? දැන් මෙතන ගෝල්ඩ් එක වැටිලා තියෙන්නේ. හරිද? මගේ බයිස් ඕකේ. ඔයා ගෝල්ඩ් එක දැන් හැහෙන්න වැටිලානේ තියෙන්නේ. ගෝල්ඩ් එක සෑහෙන්න වැටිලා තියෙන්නේ. හරිද? දැන් මෙන්න මෙතන ඉඳලා හරිද? 4100 ඉඳලා 4600ට ගියා. ඔයා හිතන්න මේ 4100න් ඔයා බයි එකක් ගහලා තිබ්බනම් මේ වෙද්දි මාර ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කරන්නේ මාකට් එකේ කන්ඩිෂන්ස් එක්ක හරිද? මාකට් මූවමන්ට් එක්ක මාකට් එකේ කන්ඩිෂන්ස් එක්ක එතනින් බයි කරනවද එතනින් සෙල් කරනවද කියලා කරන එක ෂෝට් ටර්ම්ලි ගන්න ප්‍රෙඩික්ෂන්ස් තමයි මේ forex මාකට් එකේ වෙන්නේ කියලා හිතා ගන්නවා. අඩුවට ගත්තා වැඩියෙන් විකුණුවා. අඩු තැනේදී ගත්තා වැඩි තැනේදී විකුණුවා. එතකොට ඒ හම්බෙන අඩුවෙන් ගත්ත එකට ඔයා වියදම් කරපු ගාණක් තියෙනවනේ. ඊට වඩා තමයි වැඩියෙන් විකුණනදී විකුණන්නේ. එතකොට ඒ තියෙන ලාභය තමයි ඔයාගේ ප්‍රොෆිට් එක. that's good. මේක අර බේසික් කරන කට්ටියන මරුවටම ගියා කියලා මට හිතෙනවා. අපි යමු ඊළඟට. මොකක්ද forex වල වෙන්නේ? වීඩියෝ එක රෙකෝඩ් කරලා විනාඩි 30ක් රයිට් ඕකේ. මොකද්ද forex වල වෙන්නේ? forex මාකට් එක වෙන්නේ buy and sell කිරීම. ඔයාට buy කරනවා වගේම sell කරන්නත් පුළුවන්. හරිද? buy කරනවා වගේම sell කරන්නත් පුළුවන්. හරි. ඔයාට හිතෙනවා නම් gold එක පහළයයි කියලා ඔයා උඩින් sell orders තමයි order place කරන්නේ. ඔයා හිතනවා හරි මාකට් එක වැටෙන්න හදන්නේ. දැන් මේ වැටෙන්න හදන්නේ. එතකොට ඔයා බලන්නේ ඔයා sell කරලා හරි profit එකක් අරගන්න. එතකොට දැන් මෙතන හිතෙන්න පුළුවන් ඕකේ දැන් නියම ප්‍රශ්නයක් ආවා. දැන් මට කවුරු හරි මේක කිව්වොත් එimhe නියම ප්‍රශ්නයක් ආවා. දැන් මම sell කරද්දි මොකද්ද buy කරන්නේ කියලා. ආව නේද? ඔයා දාන orders වලට ඒ කියන්නේ මේක මෙහි මගේ scene එකක් ඉන්නේ. හරිද? ඔයා profit ගන්නේ කවුරු හරි loss වෙන එක. ඕක තමයි basic එක. හරිද? දැන් ඔයාලට හිතෙන්නේ මේ gambling ද කියලා. නෑ මේක forex එක gambling වලටත් යටත් වෙනවා. but අර gambling කියලා කියන්න බෑ. වෙනවා හැබැයි නෑ. ඒක කරන්න ඕනේ තමයි. කරන විදිය තමයි තීරණය වෙන්නේ. හරිද? එතකොට quick money කියලා කියන්න බෑ. gamble ඒ කියන්නේ සූදුවක් කියන්නේ quick money. that's now මොන ලක්ෂයක් දැම ඒක ලක්ෂ දෙක වුණා 3 වුණා 4 වුණා. එහෙම කරන්න බෑ මේක. හරිද? ඔයා මෙතන වෙන්නේ ඔයාලා අපි දැන් කතා කරේ මට කතා කරුව දැන් මතක නැහැ. හරි ඕකේ. එතකොට මේක gambling වෙනවද නැහැ. gambling වෙන්නේ නැහැ. ඔයා මෙතන කවුරු හරි ඔයා දෙක. ඔයා මෙන්න මෙතනින් හරිද? මාකට් එක දැන් මෙතනින් පහළට වැටලා තියෙන්නේ. හරිද? ඔයා මෙතනින් sell කරනවා කියන්නේ කවුරු හරි liquidity provider කෙනෙක්. අපි කියනවා liquidity provider LP ලා. හරිද? liquidity providers ලා. ඒ කියන්නේ අපි retail market එකේටනේ අපි retail traders ලානේ. අපි trade එක place කරනවා. අපේ එහා පැත්තෙන් මොකෙක් හරි එකෙක් buy ගන්නවා. අපි sell කරනකොට කවුරු එකෙක් sell කරනවා. sorry අපි sell කරනකොට කවුරු හරි කෙනෙක් buy කරනවා. හරිද? එතකොට අපි හිතනවා sell වෙයි කියලා. මිනිහා හිතනවා buy වෙයි කියලා. හැබැයි
අපේට අපි කරනකොට අර එක්සිකියුෂන් තියෙනවා මේ මාකට් එක ඇතුලේ සෑහෙන ඕඩර්ස් තියෙනවා හරිද ඒ ඕඩර්ස් අපි බයි කරනකොට සෙල් කරන්න ඉන්නවම තමයි ඒ කියන්නේ හරිද අර කොටස් වෙළඳ පොලේ පොඩි මෙහෙම කේස් එකක් දෙනවා දැන් අපි කොටස් බයි කරගත්තට පස්සේ අපිට ඒක ඕන වෙද්දි සෙල් කරන්න බෑනේ බයි කරලා තියෙදි මේ දැන් ඕන්න මට දැන් සල්ලි කදී මේ දැන් කරන්න බෑ හරිද මේ තියෙන කන්ඩිෂන් එක මේක තව අවුරුදු 10කින් මේ වීඩියෝ එක බලනවා මේක නැස් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම දැන් තියෙන කන්ඩිෂන් එක මේක දැන් මට සෙල් කරනවා දැන් කරන්න බෑ සෙල ඒ කියන්නේ අපේ අපි සෙල් කරන ටික ගන්න මොකෙක් හරි කෙනෙක් එනකන් ඉන්න ඕනේ දැන් මෙතන එහෙම නෙමෙයි මෙතන අපි ගන්න එක just now හැදෙනවා හරිද ඒකට ඉදිරිපත් වෙනවා අපි රිටේල් ට්‍රේඩර්ස් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා බැංකු හරිද රිටේල් ට්‍රේඩර්ස්ලා 95%ක්ම ලොස් න විතරයි හේතුව බැංකු ඉදිරිපත් වෙන්නේ අපිට ආදරය කර නැහැ අපි එයාලා දන්නවා අපි මෝඩ වැඩ කරනවා ඒ කියන්නේ අපි බයි වෙන තැන සෙල් කරනවා කියලා දන්නවා ඒතකොට මාකට් එක බයි නෙවෙයි අපි ලොස් වෙන්නේ ඒතකොට අපේ ලොස් වෙන සල්ලි ටික බැංකු වලට යන්නේ නියමයි තේරුණා නේද අපි මෙතන කරන්න ඕනේ අපි ලොස් වෙන්න ඕනේ අපි ඕනේ බැංකු වලින් පොඩ ස්මාර්ට් වෙන්න සල්ලි අදින්න පොඩ අපි මේ ඒ කියන්නේ කරන වැඩේ ඩිසිප්ලින් එකක් තියාගෙන පොඩ තමයි අපි ග්‍රෝ ගන්න පොඩ සල්ලි එළියට ගන්නවා අපේ සල්ලි මේගොල්ලන්ට දෙන එක නෙමෙයි අපි කරන්නේ උන්ගේ සල්ලි අපි ගන්න එක good very good නියමයි nice නියමව තේරුණා හරිද ඕකේ අපි යන්කෝ දැන් ආය අපේ ලෙසන් එකට ඕකේ forex වල වෙන්නේ මොකද්ද අපි කරන්නේ buy and sell කරන එක අපි price එක ඉහළයි කියලා හිතනවා නම් buy කරනවා buy වෙනවා නම් මොකද්ද අපි කියන්නේ buy නේ කරන්නේ හරිද දැන් market එක මම ඔයාලට මෙතන පැහැදිලි කළේ මෙන්න මෙතනින් අපි ගන්නවා buy එක හරිද මෙතනින් buy වෙනවා කියලා දන්නවා නම් මම buy නේ කරන්නේ buy කරනකොට ඉහළ යනකොට market එකේ buy අපේ direction එක කො ඕකේ price එක ඉහළයි කියලා හිතනවා නම් buy කරනවා price එක පහළයි කියලා sell කරනවා මේ දෙකම ඔයා buy කරද්දි sell කරන කෙනෙක් එහා පැත්තෙන් ඉන්නවා sell කරද්දි buy කරන කෙනෙක් එහා පැත්තෙන් ඉන්නවා ඒ තමයි බැංකුව වෙන්න පුළුවන් අපිට liquidity provide කරන ආයතනයක් ඉන්නවම තමයි එහා පැත්තේ හරිද එතකොට උදාහරණයක් විදිහට යුරෝපය එක බ්ලා බ්ලා මෙන්න මේ ගානට අපි buy කරනවා හරිද මේ ගානට අපි අරගෙන කියන්නේ 1. ඒ කියන්නේ හිතන්නකෝ මෙතන 1.10යි හරිද 1.3යි නේ 1.1050ට යනවා එතකොට ඔයාලට මෙතන මේ 50ක් වැඩි වෙලානේ 10 ටික 50ක් වැඩි වෙලා ඒ කියන්නේ ඔයා buy එකක් දැම්ම නම් එතන profit එකක් ඔයාලට ලැබිලා ඔයාලට මම මේ කියන එක හොඳටම තේරෙනවා මම දැන් examples ගොඩක් ඔයාලට පැහැදිලි කරා එහෙම නැතුව වුණොත් එහෙම buy වුණ නැතුනොත් එහෙම මේක හිතනකො 100ෙන් ගත් මේ 1000ට ඔයා හිතනවා 1050ට කියලා මේක යනවා 900 කියනවා loss වෙලා එතකොට ඔයාගේ සල්ලි නැති වෙනවා ඒකට තමයි අපි stop loss එක use කරනවා අපි loss වෙන්න පුළුවන් උපරිම ගාණ එතනින් අපේ එක trade එක ඩොලර් 10ක් risk කරනවා කිව්වේ අපි මෙතන ඩොලර් 10ක් risk කරනවා ඒක stop loss එක හිටුනොත් loss වෙනවා කරන්න දෙයක් නැහැ එතකොට ඒක තමයි මේකේ ස්වභාවය loss and profit දෙකම තියෙනවා හැබැයි consistency යන්න ඕනේ කියන්නේ trades 10ක් ගත්තොත් 10ම loss වෙන්න බෑ 10න් 5ක් 6ක් හරි හරියන්න ඕනේ හරියන්න නම් මයින්ඩ්සෙට් එක හදා ගන්න. මේවට ප්‍රැක්ටිස් කරන්න, බෑක් ටෙස්ට් කරන්න. මොකද්ද බෑක් ටෙස්ටිං කියන්නේ? ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? හැමදේම කතා කරමු. forex වල වෙන්නේ මාකට් ඇනලයිස් කරන එක. හරිද? ඩිරෙක්ෂන් ගෙස් කරන එක. මම හිතනවා ගෝල්ඩ් එක බයි වෙයි කියලා. 5000ට බයි වෙයි කියලා. දැන් 4100 ඉඳලා 5000ට මම ගෙස් කරා. හරිද? ඒතර මම හිතනවා ඒතර මට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එන්ට්‍රි ගන්න එක. ප්‍රොෆිට් එක හරි ලොස් වෙන එක හරි ක්ලෝස් වෙන එක. ප්‍රොෆිට් එක හරි ලොස් වෙන එක හරි ක්ලෝස් වෙන එක. forex කියන්නේ තරල forex වල වෙන්නේ මෙන්න මේක. මාකට් එක ඇනලයිස් කරනවා ඩිරෙක්ෂන් එක ගෙස් කරනවා එන්ට්‍රි ගන්නවා ඊට පස්සේ ප්‍රොෆිට් එකෙන් හරි ලොස් එකෙන් හරි ක්ලෝස් කරනවා ඔන්න ඔය ටිකම තමයි මේ forex කියන මාකට් එකේ වෙන්නේ රයිට් හරි සරල දෙයක් තියෙන්නේ ඕකේ අපි යමු තුන්වෙනි එකට ට්‍රේඩින් කියන්නේ මොකක්ද මේ ඔක්කොම ටික ඔයාලට තියෙන ප්‍රශ්න අපි කතා කරමු ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා හරිද ට්‍රේඩින් කියන්නේ සරලවම අඩුවෙන් ගන්නවා වැඩි වෙලාම විකුණනවා හෝ වැඩි ප්‍රයිස් එකකින් සෙල් කරලා පස්සේ අඩුවෙන් ක්ලෝස් කරනවා. පැහැදිලිනේ? අපි යමු එක්සැම්පල් එකට. පොඩ්ඩ ඉන්න බොයිස් අපි මේක මකමු. ඕකේ. හරිද? අපි ගන්න පොයින්ට් එක මම ගන්නේ මම මේ බොක්ස් එකක් අඳ ගන්නම්. හරිද? මම ගන්න පොයින්ට් එක මෙන්න මේ පොයින්ට් එකයි. මෙන්න මේ පොයින්ට් එකයි. හරිද? ඕකේ. මෙන්න මේ පොයින්ට්ස් දෙක තමයි ගන්න. හරිද? මම මෙන්න මෙතනින් සෙල් කරනවා. මෙතනින් සෙල් කරද්දී මම සෙල් කරලා ඉවරයි. ඒ කියන්නේ මම ප්‍රොෆිට් එකයි මෙතනින් 15ට මාකට් එක ගිහලා තියෙන්නේ මම ප්‍රොෆිට් කළා මම මෙතනින් බයි කරනවා මම මෙතනින් ප්‍රොෆිට් වෙලා බයි කරද්දි ප්‍රොෆිට් වෙලා හරිද එතකොට අපි මොකද නෝට් එක තිබ්බේ ට්‍රේඩින් කියන්නේ හරි අඩුවෙන් ගන්නවා අඩුවෙන් අරගත්ත මම වැඩියෙන් විකුණනවා වැඩියෙන් සෙල් කරා අඩුවෙන් ක්ලෝස් පස්සේ අඩු වුණාම ක්ලෝස් කරනවා යටට වටුනහම ක්ලෝස් කරා ඒතකොට මම ප්‍රොෆිට් එකක් කරා that's it හරිද forex වල ට්‍රේඩින් කියන්නේ ප්‍රයිස් මූව්මන්ට් එකකින් money make කරන process එක ඕකේ ට්‍රේඩින් වල ප්‍රයිස් මූව්මන්ට් එකේ money make කියන්නේ ප්‍රයිස් එක උඩ ඉහළ පහළ යන එකනේ අපි සල්ලි හදන්නේ හරි ඒකත් තේරුවානේ මේක ෂොප් බිස්නස් එක අඩුවෙන් ගෙන වැඩියෙන් විකුණනවා හරිද
ට්‍රේඩින් වල ෆිසිකල් දෙයක් අරගන්නේ නැහැ. අපි ට්‍රේඩ් කරන්නේ ප්‍රයිස් මූව්මන්ට්. අපි ෆොරෙක්ස් වල ෆිසිකලි ගන්නේ නැහැ දේවල් ළඟට. අපි ගාව තියෙන වර්චුවල් විදියට. අපි ගාව වර්චුවල් විදියට තියෙන්නේ. මොකද්ද? වර්චුවල් විදියට තියෙන. අපි ගාව නැහැ ඒක. හැබැයි වර්චුවල් විදියට අපි අරන් තියෙනවා. හරිද? මේ රටේ ලෝකේ මේ ඉස්සරහට යනවත් එක අපි මේවට මූව් වෙන්න ඕනේ. මේවා ගැන ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒකට තමයි මම වගේ කට්ටිය ඉන්නේ. මම කියලා දෙන්නම් මේක. ඔය අපි යමු හතරට. ෆොරෙක්ස් වල සල්ලි හොයන්නේ කොහොමද? රයිට්. සල්ලි හොයන්නේ කොහොමද? ෆොරෙක්ස් වල මනි හොයන්නේ ප්‍රයිස් චේන්ජ් එකකින්. ඒක දන්නවනේද? බයි එක්සාම්පල් එක ගෝල්ඩ් එක 3000න් බයි කරා 3010 ටික ගෙන ඔයා ප්‍රොෆිට්. මේ හරි බේසික් දේවල්. සෙල් කරොත් එහම යුරෝ USD එක සෙල් කරොත් සෙල් 15ට වටන ඔයා ප්‍රොෆිට් වෙනවා. ඒ කියන්නේ ප්‍රොෆිට් එක හොයන්න කරෙක්ට් ඩිරෙක්ෂන් එක අඳුර ගන්න ඕනේ. කරෙක්ට් ඩිරෙක්ෂන් එක අඳුර ගන්න නම් ඔයා මොකද්ද කරන්නේ? හොඳට ඇනලයිස් කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි කවුද? අපි ඇවිල්ලා සර්විස් එකක් දෙන. ඒ කියන්නේ මාකට් එක මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩින් අපි යමු ඔහොම ඉන්න බොයිස් ඕකේ ඔහොම ඉන්න රයිට් ඔහොම ඉන්න ඔහොම ඉන්න ඔහොම ඉන්න ඔහොම ඉන්න ඔහොම ඉන්න අපි බලමු අපේ අද channel එකට ගිහිල්ලා අපි මේ ඩිරෙක්ෂන් එකක් අද මේ වීඩියෝ එක කරන රෙකෝඩ් කරන දවසේ අද ඇවිල්ලා දවස 31 මාර්තු 31 හරිද එතකොට අද අපි කොච්චර දෙයක් කරලා තියෙනවද කියලා බලමු. අපි බයි එකක් දුන්නා. ඒ කියන්නේ බයි ට්‍රේඩ් එකක් බයි වෙයි කියලා අපි කිව්වා. හරිද? ඒ බයි දුන්න ට්‍රේඩ් එක හරිද? පිප් 200ක් මූ වුණා. හරිද? එහෙනම් අපි ප්‍රෙඩිට් කරුව පැත්තට මාකට් එක ගියා. අපි කිව්වා කට්ටියට බයි කරන්න කියලා. එතනින් මාකට් එක බයි වුණා. හරිද? එතකොට ඉතින් බයි වුණාම මොකද්ද වෙන්නේ? අපේ ඉන්න කට්ටියට ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේක ඇනලයිස් කරන්න ඕනේ කියලා නෑ. අපි වගේ ඉන්න කට්ටිය අපි කරන්නේ IB එකක්. එතකොට අපි මේකට ජොයින් කරගන්නේ මෙහෙමයි. අපි ෆී එකක් ගන්න නැහැ. සිග්නල්ස් වල ඩොලර් 50ක් දෙන 100ක් දෙන 150ක් දෙන එහෙම ගන්නේ නැහැ. හරිද? ඔයාලට අපි මේ වගේ ෆ්‍රී এডুকেෂන් එක දෙනවා. එතකොට මේ වගේ අපි බයි කරන්න නම් බයි කරන්න කියලා කියනවා. ක්ලෝස් කරද්දි ක්ලෝස් කරන්න කියලා හිතනවා. අඩුම ලොට් සයිස් එක එන්ට්‍රියක් කරගත්තාම ඔයාලට අද දවසේ ප්‍රොෆිට් එක ඩොලර් 20ක් තියෙනවා. හරිද? එතකොට අපි මේ channel එක හරි පිළිවෙලට වැඩ ටික ලස්සන කරා යනවා. බ්ලා බ්ලා බ්ලා. ඒ ඔක්කොම ටික අපිත් එක්ක ජොයින් වෙන්න ඕනේ විදිහ නම් ඉතින් අපි ඕන තරම් වීඩියෝස් දාලා දිනවා. මම නිකන් කියන්නම් මේකේ. ඒ කියන්නේ දැන් ෆොරෙක්ස් යන අපි ඉස්සරහම ඉගෙනගෙන ඉමු. අපි ඊට පස්සේ කතා කරමු. නැත්නම් මේ අපිව ඒ කියන්නේ කාවත් ඒ කියන්නේ මෙතන අපි පොහොසත් වෙන එක නෙමෙයි වෙන්න ඕනේ. ඔයා පොහොසත් වෙනකොට අපි ඔයකට උදව් කරනවා නම් අපිට ඒක යම්කිසි ෆී එකක් ගියට කමක් නැහැ. මම දකින විදිහට. in my opinion ඔයාට මම උදව් කරනවා. ඔයාගෙන් යම්කිසි වා හොඳ ගාණක් earn කරනවා. ඔයාට එකකින් මට ඒ කියන්නේ කමිෂන්ස් විදියට හෝ මට පොඩි ගාණකට මම පර්සනලි කමන්නේ මොකද මම මහන්සිලා මේ වීඩියෝස් කරනවා. මට බ්ලා 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 බ්ලා. හරි. ඕකේ. වැඩේ කරේ. අපි යන්කෝ කරෙක්ට් ඩිරෙක්ෂන් එක අඳුරගන්නේ කොහොමද? අපි වගේ කට්ටිය ඉන්නවා. සහ මේක අපි ඇනලයිස් කරන වීඩියෝස් මේකට දානවා අපි ඉස්සරහට. රයිට් එන්ට්‍රි එකක් අරගෙන ප්‍රොපර් රිස්ක් මැනේජ්මන්ට් ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන එක තමයි මේ තන ප්‍රොෆිට් එකක් හොයන්නේ. හරිම ලේසි දේවල් ටිකක් තියෙනවා. හරිද? ඩිරෙක්ෂන් එක අඳුරගත්තා, එන්ට්‍රි එකක් අරගත්තා, රිස්ක් මැනේජ්මන්ට් එකට, ඒ කියන්නේ අර අපි දැම්මේ රිස්ක් මැනේජ්මන්ට් එක කියන්නේ එක ට්‍රේඩ් එක ඩොලර් 10ක් නම් ඩොලර් 10ක් රිස්ක් ගන්න ඔයා. ප්‍රශ්න නැහැ. ඉම්පෝටන්ට් ෆොරෙක්ස් වල මනි හොයන්න පුළුවන්. හැබැයි ඒ තරමට මනි නැති වෙන්නත් පුළුවන්. මේක තමයි මේකේ තියෙන ලොකුම රිස්ක් එක. හරිද? ඒ නිසා නොලෙජ් එක, පේෂන්ට්, ඩිසිප්ලින්, රිස්ක් කන්ට්‍රෝල්. මේක තමයි මේකට අත්‍යවශ්‍යම නොලෙජ් එක අපි දෙනවා. ඉවසීමත් අපි ඔයාලට හදලා දෙන විදිය කියලා දෙනවා. ඩිසිප්ලින් එක අපි හදාගන්න විදිය කියලා දෙනවා. රිස්ක් කන්ට්‍රෝල් එකත් අපි කියලා දෙනවා. එතකොට මේ ඔක්කොම ටික අපි කියලා දෙනවා. මේ ටික ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඔයා ඇප්ලයි කරන්න විතරයි ඕනේ අත්‍යවශ්‍යම ඕනේ. හරිද? මේ ටික හතර. මේවා ලියාගත්තත් කමක් නැහැ. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න බෑ. සාමාන්‍යයෙන් දැන් මම ලෙක්චර්ස් වලදී මම දැන් සමහර අපි ලෙක්චර්ස් කියන ෆොටෝ එකක් අරගන්නකෝ. මම දැන් ෆොටෝ එකක් ගන්නවා. මම ෆොටෝ එකක් ගත්තම මේක බලන්නේ නැහනේ. මම බලන්නේ නැහැ. මට බලන්න මතක් වෙන්නේ නැහැ. හැබැයි මම ලියාගත්තත් මම ඒක ඒ මම ඉවෙල ලියා ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් කරන් පස්සේ මේක බලනවා කියලා තියනවා. හැබැයි ඒක බලන්නේ නැහැ ඉස්සරහට. හරිද? ඕක තමයි රියල් ස්ටෝරි. ඒ නිසා මෙතනත් මම ඔයාලට ලෙක්චර් එකක් දෙනවා කියලා හිතලා ඉවරලා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න බෑ. මේක ලියාගත්තත් කමක් නැහැ. හරිද? ඕකේ. අපි හතර කතා කරා. අපි යමු පහට. කැන්ඩල්ස් කියන්නේ මොනවද? කැන්ඩල් කියන්නේ chart එකේ price move වෙන blocks කියලා හිතන්න. හරිද? අපි යන් උදාහරණ වලට මම උදාහරණත් එක්කම කතා කරනවා. මොකද ඒක තමයි හරියම ලේසි ක්‍රමය. එතකොට මේ කැන්ඩල් එකක් කියන්නේ මේක නිකන් blocks වගේ නිකන් අපි වන building blocks මේ තියෙන මේ කැන්ඩල් එක. මේ කැන්ඩල් එකේ තියෙනවා boys මොනවද? හරි පොඩි දේවල් දෙන්නේ. හරිද? මේ කැන්ඩල් එකේ තියෙනවා මෙන්න මේ වගේ බොඩි එකක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ කැන්ඩල්ස් තියෙනවා. රයිට්? ඔන්න ඔය වගේනේ තියෙන්නේ. හරිද? එතකොට මේක ඇවිල්ලා මේක බ්ලොක් එකක් කියලා හිතන්න. හරිද? මේක බ්ලොක් එකක්. එතකොට මේකේ තියෙන ඕපන් ප්‍රයිස් එකක් තියෙනවා. මේකේ ක්ලෝස් ප්‍රයිස් එකක් තියෙනවා. මේකේ
high price එකක් තියෙනවා low price එකක් තියෙනවා. ඒක තමයි මම මෙතන මේ PDF එකේ පැහැදිලි කරලා තියෙන්නේ. මොකද්ද PDF එක මම පැහැදිලි කරලා තියෙන්නේ. මේ PDF එක වලට ඕකේ මේ තියෙන්නේ. මේ තියෙන්නේ close price එක. මේ තියෙන්නේ wig එක upper wig එක. මේ තියෙන්නේ low wig එක. මේ තියෙන්නේ open එක. මේ තියෙන්නේ body එක. හරිද? සරලයි. සංකීර්ණ නැහැ. එතකොට candle colors කියන්නේ green blue candle කියලා තියෙනවා. මේක වැඩි ඉතින් මම අඩියනේ කොළ රතු කොළ candle හරියන්නේ නැහැ. එතකොට මේක අපි ඔළුව හදාගන්න මේ කලර් චේන්ජ් කරන. ඉතින් කලර් චේන්ජ් කරන වීඩියෝ මම ආයි කියන්න ඕනේ නැහැ. මේ පොඩි දේවල් ටිකක් තියෙන මේ ට්‍රේඩින් view එක ඩවුන්ලෝඩ් කරන එක ඒක අත්‍යවශ්‍යමයි. හරිද? ට්‍රේඩින් view එක නම් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මොකද ඇනලයිස් කරන්න බෑ ට්‍රේඩින් view එක ඩවුන්ලෝඩ් කරන්න. તો මේක ඉතින් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන විදිය මම දාලා තියෙන වීඩියෝ එකක් එකත් බලන්න පුළුවන්. එතකොට මේ කලර්ස් චේන්ජ් කරන්න මේ සෙටින්ස් වලට ගියා. මෙතන තියෙන බොඩි එකේ කලර්ස් චේන්ජ් කරන්න පුළුවන්. හරි පොඩි බේසික් දේවල් නේ තියෙන්නේ. ඕකේ. එතකොට මේ අර බේසික් ටික try එකක් දෙන්න. හරිද? එහෙම කරගන්න තරම තමයි හොඳ. ඉතින් examples මොනවද තියෙන්නේ 1 minute chart එක ඇතුලේ candle එකේ chart එක candle එක කියන්නේ ඒ මිනිත්තු ඇතුලේ price එක කොහෙට ගියාද summary. කියන්නේ මෙන්න මෙච්චරම එක මිනිත්තුවක් ඇතුලේ. හරිද? good nice. මෙතන මේ තියෙනවා බලන්න උඩ 1 minute 5 minute 15 minute 30 minute 1 hour මොනවාද මේ 1 minute කියන්නේ මේ එක candle එකක් එක මිනිත්තුවයි. එක මිනිත්තුවක් ඇතුලේ price එක කොච්චර move වෙලා තියෙනවද? මේ තියෙන්නේ අපේ 5 minute candle එක. මේ candle එක කියන්නේ මේ candles ඉන් මිනිත්තු 5 candle තියෙන්නේ. මේ මිනිත්තු 5ක් ඇතුළත මේක කොච්චර move වෙලාද? මේ 15 minute. විනාඩි 15ක් ඇතුළත මේක කොච්චර move වෙලාද? 30 minute. විනාඩි 30ක් ඇතුළත කොච්චර මේ price එක එහා මෙහා වෙලාද? මේක තමයි මේ candles වල වෙන්නේ. හරිද? ඕකේ. එතකොට candle එකෙන් අපිට දැනගන්න පුළුවන් මොනවද? buyers ලා strong ද, sellers ලා strong ද, market එක slow ද, reversal chance එකක් තියෙනවද, trend එක continue වෙයිද? bla bla bla. මේවා ඉල advanced කැලි. මේවා advanced කැලි කියන්නේ මේවා හරි ඒ කියන්නේ ඔයා මේක හොඳට ඉගෙන ගත්තොත් ඉතුරු ඒවා bro nothing. හරිද? මේ ටික හදාගත්තොත් perfect ඔයාලා වැඩ ටික කරන්න බලන්න. හරිද? okay. next moving to another slide. okay. hi SLTP කියන්නේ මොකක්ද? SL කියන්නේ මොකක්ද මම කතා කරා stop loss එක. ඔයාගේ trade එක right direction එකට ගියොත් තව ලොකු loss එකක් වෙන්න කලින් trade එක හරිද? sorry right නෙමෙයි wrong. හරිද? ඔයාගේ trade එක wrong direction එකට ගියොත් තව ලොකු loss එකක් වෙන්න කලින් trade එක automatically close වෙන point එක තමයි stop loss එක කියන්නේ. යමු අපි real market එකට. okay. අපි යමු 1 minute candle එකට 1 minute time frame අපි මේවට කියන 1 minute time frame කියලා. දැන් අපි මෙතන අර මම වටික මේ long මේ කියන්නේ ඔයා buy එකක් open කරා කියලා. අපි buy එකක් බලමු. ඔයා දැන් ඔන්න ඔතනින් හදිසියලා මෙන්න මේ buy වුණ එකේ ඔයා මෙතනින් ටක් ගාලා buy එකක් open කරනවා. හරිද? ඔයා buy එකක් open කරනවා මෙතනින් open කරනවා. ඔයා ඊට පස්සේ stop loss එක මෙන්න මෙතනින් තියාගන්නවා කියලා හිතන්නකෝ. හරිද? ඔයා හිතනවා මේක buy වෙයි කියලා. හරිද? හැබැයි මේක buy වෙලා නෑනේ. මේක sell වෙලා තියෙන්නේ. කොහොම අපේ pen එක දෙන්න අපිට pen එක. brush. දැන් මෙතනින් මෙන්න මෙතන point එකකින් market එක හිතනවා මෙහෙම උඩට යයි කියලා. හරිද? හැබැයි market එක මෙහෙම තමයි වැටිලා තියෙන්නේ. හරිද? එතකොට ඔයා මෙතනදී මෙහෙම උඩට යයි කියලා හිතුවොත් ඔයා profit නෙවෙන්නේ. හැබැයි ඔයා හිතලා තියෙනවා මේක යටට ගියොත් එහෙම මොකක්ද වෙන්නේ කියලා. යටට යද්දි තමයි අර අපි කිව්වේ ඩොලර් 10ක් ඔයා risk කරනවා නම් මේ stop loss එක ඔයා set කරන ඩොලර් 10ක. ඒ කියන්නේ ඒ වෙලෙට දැන් ඔයා මෙතන stop loss එක දාපු හින්දා මේ market එක මෙච්චර පල්ලෙහාට වැටුණා. හරිද? හිතන්නකෝ මේ market එක හිතන්න කියන්නේ possible නේ. හරිද? මේ market එක මෙන්න මෙහෙටම වැටෙනවා කියලා හිතන්නකෝ. ඒ වුණත් ඔයා loss වෙන ඩොලර් 10ක් විතරයි. ඔයා ඊට වඩා loss වෙන්නේ නැහැ. මොකද හේතුව ඔයා stop loss එකක් use කරලා තියෙන්නේ. නියමයි. ඔයාලට පැහැදිලි වුණා නේද? nice. very good. take profit එක කියන්නේ මොකද්ද? ඔයාට ලැබෙන profit එක ඔයා fix කරපු level එකට ආවට පස්සේ. කියන්නේ ඔයා take profit එක කියන්නේ මේ වගේ එකක්. හරිද? දැන් අපි ඒකට උදාහරණයක් ගමු. buy එකක්ම ගමු. හරිද? ඔයා buy කරනවා මෙන්න මෙතන area එකකින්. ඔයාගේ take profit එක දිනවා මෙන්න මෙතන area එකකින්. ඔයා මෙතනින් buy කරලා. හරිද? මේවා මේ settings මේ කියන්නේ පොඩි දේවල් තියෙන මේ ඒ කියන්නේ MT5 එකේ තමයි අපි trade another point අපි trade කරන්න නම් අපිට ඕනේ broker කෙනෙක්. අපි ඒක මේකෙන් පස්සේ කතා කරන්නේ. මෙතනින් buy කරා ඔයාගේ exit point එක මෙතනින් TP තිබ්බා. මෙතනින් trade එක automatically close වෙනවා. බල බල ඉන්න ඕනේ. මේක මේ line එක ගිහලා මේක වැදුන ගමන් හරි close වුණා. හරිද? okay. take profit එක ගැන කතා කරා. මෙතන මේක හරිනේ. මේ ටික තියෙනවනේ. ඉතින් පොඩි දේවල්නේ basic දේවල්නේ. ඒවා ලොකු කොට දේවල් නෑ. SLTP ඕන වෙන්නේ. මේක ගොඩක් important. SL ඕනේ අයි. ඔයාගේ account එක ආරක්ෂා කරන්න. මම ඔයාලට කලින් කිව්වා වගේ අර ඔයා එක trade එක ඩොලර් 10ක් නම් risk කරන්නේ. ඔයාලට chances 10ක් තියෙනවා. right? ඔයා එක trade එකකට ඩොලර් 50 ඒ කියන්නේ stop loss එක දාන්න නැතුව SL use කරන්න නැතුව ඔයා trade කරොත් එimhe ඔයාගේ account එක නැති වෙන්න පුළුවන්. හැබැයි 100න් 10ක් නැතුව 90ක් තියෙනවානේ. 90න් හරි දෙයක් කරගන්න පුළුවන්. හැබැයි 100ෙම නැති වෙන්න ගියොත් එහෙම stop loss එක දැම්ම 100ෙම නැතිලා යනවා. හරිද? SL නැත්තම් market opposite ගියොත් account එක විනාශ වෙන්න පුළුවන්.
ට්‍රේඩ් එකකින්ම හියුජ් ලොස් එකක් එක ට්‍රේඩ් එකකින්ම ලොකු ලොස් එකක් වෙන්න පුළුවන්. දැන් මෙතන වෙන්න පුළුවන් ඩොලර් 10යි. හැබැයි ඔය ස්ටොප් ලොස් දැම්මේ නැතුනොත් ඔයාලට ඩොලර් 50ක් වුණා ලොස් වෙන්න පුළුවන්. SL එක account එක protect කරනවා. SL එක නිකන් හරියට නිකන් ඔයාගේ දේවල් protect කරන එක. හරිද? වෙන්න පුළුවන් හානිය protect කරන එකට අපි මොකක්ද කියන්නේ? අන්න ඒක තමයි stop loss එක කියන්නේ. හරිද? TP එකක් ඕනේ ඇයි? ඔයාට තියෙන්න ඕනේ boys. ඔයා enter වෙනවා නම් හරි තැනින්. හරිද? enter වෙනවා නම් හරි තැනින්. ඔයාට exit එකක් තියෙන්න ඕනේ හරි තැනක්. එහෙම නැතුනොත් මේක නිකන් අර ඔයා අද ඩොලර් 10ක් වුණාම exit වෙනවා. හෙට ඩොලර් 15ක් වුණාම exit වෙනවා. හැබැයි ඔයාට average යන්නේ නැහැ නේ. ඔයා exit වෙන ගානව දන්නේ නැහැ. ඔයා exit වෙනෝනේ 1/5 නම් ඔයා 10ක් risk කරනවා නම් ඔයා අනිවාර්යෙන් ඩොලර් 50න් exit වෙන්න ඕනේ. ඒක consistency rule එකක් ඉදිරියට තියාගන්න. එහෙම නැති වුණොත් අද 10න් loss අද 12න් හෙට 13න් හෙට අනිද්දා 20න් 30න් හැබැයි loss එකදිව 10ක් loss වෙලා. consistency එක risk to reward එක RR එක ඔයා ඉගෙන ගන්න දේවල් ඔයා දන්න දේවල් RR එක මේන්ටේන් කරනවා කියන්නේ 1/5 නම් boys 1/5ම යන්න. හරිද? සාමාන්‍යයෙන් 1/2ක් ගියත් ඇති. හරිද? 1/2ක් ගියත් ඇති. හරිද? 1/2ක් කියන්නේ ඩොලර් 10ක් risk කරනවා 20ක් profit කරනවා. 1/2න් take profit එක ඩොලර් 10ක් risk කරනවා නම් 1/2යි. හරිද? එතකොට ඒ ටික හරියට TP නැත්තම් ඔයාට තිබ්බ profit එකක් තිබ්බ එක නැති වෙනවා. take profit එක හරියටම දන්නේ නැහැ නේ. ඔයාගේ පෙරේතකම වෙනවා. take profit use කරන යනතර පෙරේතකම වෙනවා. ඔයාගේ ඔළුව විකාර වෙනවා. ඔයා දන්නේ නැහැ කොතනින්ද close කරන්න ඕනේ කියලා. ඒතර ඔයා කලබල වෙලා සමහරවිට වැරදි තැනින් close කරලා වෙන්න පුළුවන්. හරියට enter වෙද්දිම exit point එක දැනගෙන යුතුමයි. අපි මේවා අපේ signal channel එක අපි දෙනවා. හරිද? entry SL TP. chart එක බැලුවාම කියන්න පුළුවන් අපිට chart බැලුවා කියලා අපිට මොනවද ලැබෙනවා? ඕකේ. chart බැලුවා කියලා අපිට ලැබෙන දේ මොනවද? මම මේවා තියෙන මේ ප්‍රශ්න දී මේ ප්‍රශ්න ඔක්කොම මේ සාමාන්‍යයෙන් ඔයාලට එන්න පුළුවන් ඒවා කියලා හිතන ඒවා මම නිකන් කට්ටියකින් අහන ට්‍රේඩින් ගැන දන්නේ නැති කෙනකින් මම අහනවා ඔයාලට මොනවද ප්‍රශ්න? ඒ කියන්නේ ආපු ප්‍රශ්න මේ බේසික් දේවල් තියෙන ඔයාලට තියෙන බල මේ වගේ ප්‍රශ්න. chart එක බැලුවාම අපිට මොනවද ලැබෙන්නේ? chart එක බලලා අපිට දැනගන්න පුළුවන් දේවල්. market එක buy වෙයිද? market එක down වෙයිද? හරිද? buy වෙන එකක්ද up trend එකද down trend එකද? මේවට analyze කරනවා ඉගෙන ගන්නවා. ඒවා අපි ඉගෙන ගමු. මම ඉන්නවනේ. ඒ හැමදේම ඉගෙන ගන්න පුළුවන්. support resistance තියෙන තැන්. හරිද? buy sell කරන්න ඕන තැන්. entry zone එක. ඔය enter වෙන්න ඕනේ කොතනින්ද? exit zone එක. TP එක තියෙන්න ඕනේ කොතනින්ද? movement එක strong ද weak ද? strong ද weak ද කියන්නේ මොකද කියලා දන්නවද? දැන් මෙතන buy වෙලාන ලොකුවට. හරි ඔකේ. වඩිනු. දැන් මෙතන බලන්නකො. මෙතන කිසි movement එකක් නැහැ. මේක ranging. හරිද? මේ මෙහෙමනේ. ඒ කියන්නේ මෙතන buyers ලවත් sellers ලවත් active වෙලා නැහැ. දෙකපාරට මේ ඩෝන් ගාලා sell වුණානේ. මෙන්න මෙතන ටක් ගාලා sellers ටික active වෙලා තියෙනවා. දැන් මෙතන ඩෝන් ගාලා buy වුණානේ. දැන් මෙතන buyers ටික active වෙලා තියෙනවා. දැන් මෙතන ආයි sell වුණා කියන්නේ ආයි sellers ලා. ආයි වුණා කියන්නේ ආයි buyers ලා. just it. that's it. හරිද? okay. පඩේ දේවල් දෙන්නේ. මම කියන්නේ basically අපි මෙන්න මෙහෙම basic things මෙහෙම හදා දෙයක්. ඒක තමයි වෙන්න ඕනේ. හරිද? නැත්නම් ලොකුවට මේක ස්ට්‍රෙස් වෙලා වැඩ කරන්න බෑ මේක. හරිද? එතකොට previous pattern repeat වෙනවද? මේ කියන්නේ chart pattern. මම chart pattern ලොකුවට interest නැහැ. but සමහර අවස්ථාවල use කරනවා. buyers ලා වැඩිද sellers ලා වැඩිද? මම අර කලින් කිව්වා වගේ. ඒ කියන්නේ chart එකෙන් අපිට guess නොකර chart එක දිහා බලන්න නැතුව අපිට guess නොකර evidence එකක් නැතුව ඒ කියන්නේ chart එක බලන්න නැතුව අපිට basically idea එකක් ගන්න බෑ. chart එකට බලය යුතුයි. මේ candle කොහෙද වෙලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඒතර chart එක බලන නිසා random trade අඩු වෙනවා. ඒ කියන්නේ හිතුන තැනින් buy කරනවා හිතුන තැනින් sell කරනවා. දැන් ආපු ගමන් එකපාරට හිතනවා buy වෙයි කියලා buy ගහනවා. හැබැයි sell වෙලා තියෙන loss වෙනවා. confident එක වැඩි වෙනවා. ඇයි confidence එක වැඩි වෙන්නේ? ඔයා chart එක බලලා ඉවරලා දේවල් ඒකලා දිනවා. analyze කරනවා දන්නවනේ. ඔයා දන්නවා ආශා මාරු මේක වැඩ කරනවා. හරිද? risk එක control කරගන්න පුළුවන්. risk එක better control ගන්න පුළුවන්. මොකද හේතුව ඔයා දන්නවා කලින් වගේ buy sell ගහන්නේ නැහැනේ. කලින් වගේ මෙතනින් buy ගන්න මෙතනින් sell ගන්න කියලා ඔයා දන්නවා ඔයා risk ගන්න ඕනේ කොතනින්ද? ඔයා මෙතනින් buy ගන්න මෙතනින් sell ගන්න ඕනේ. හරිද? හැබැයි chart එක බලන එකකින් 100%ම sure ඔයාලට දැනගන්න බෑ future එක දැනගන්න බෑ. ඒකෙන් ලැබෙන්නේ probability එක. දැන් කිසිම වෙලාවක කාටවත් බෑ. හරිද? මටවත් බෑ. මම කියන්නේ මට බලයක් නැහැනේ. මම කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. හරිද? මෙහෙම වෙන්නවා කිව්වට මෙහෙම වෙන අවස්ථා තියෙනවානේ. මම කියනවා නෑ බයිමයි වෙන්නේ. නෑ සෙල් වෙන අවස්ථා තියෙනවා. එහෙම කියන්න බෑනේ. මෙතනින්ම බයි වේ මෙතනින්ම සෙල්. අපි කරන්නේ පරණ data ටික calculate කරලා පරණ data ටික එකතු කරගෙන ගිය සතියේ එහෙම දෙයක් වෙලා තිනවා මේ සතියේත් එහෙම දෙයක් වෙයි. හරිද? කියන්නේ මේක යන විදිහ ඇල්ගොරිතම් එකක් තියෙනවා. මේ ඇල්ගොරිතම් එකට රන් වෙන්නේ. මේක තනිකරම ඇල්ගොරිතම් එක රිපීටේෂන් එකක් වෙන්නේ. මේක ගිය සතියේ මේ වෙලා තිනවා මේ සතියේ වෙලා. හැබැයි අපි බලන්නේ probabilities එක. ඇයි? හැබැයි අපි එහෙමයි කියලා මේ risk to reward එක අඩු කරන්නේ. අපි risk කරන ගමන් අපි stop loss take profit තියෙනවා. අපි enter වෙනවා. අපි stop loss එදිනවා take profit එදිනවා. ඔන්න ඔච්චරයි අපි යන්නේ. අපි මේ risk කරන ගාණක් තියෙනවා. හරිද? පොඩ්ඩක් ඉන්න.
ඕකේ. එතකොට අපි රිස්ක් කරන ගාණක් තියෙනවා. ඕකේ here we go. එතන ගොඩක් කැත වුණානේ. අපි මගාගමු මේ ටික. රිමෝට් රෝබින්ස් ඕකේ. ඕකේ. එතකොට අපි මේ ඔක්කොම ටික කතා කරාද? ඉන්න බා නාට්‍යම කතා කරාද? ඔව් ඊට 8යි නේද ඉන්නේ. ඔව් yes 8යි නේද ඉන්නේ. එතකොට චාට් බලුවාගේ ෂුවර් 100% ෂුවර් එකක් ගන්න බෑ. හරිද? එතකොට අපි දැන් මේක ආයේ කතා කරන්න තියෙන්නේ අපිට අපි අර මගේ කට්ටියට දෙක ප්‍රශ්නික මේව කරගත්තා. අපි බලමු මෙතන PDF එකේ මට මොකද්ද මිස් වුනේ කියලා. මේ හරි මේ වීඩියෝ එක බලවා කියලා කොයි වෙලාවකත් ඔයාලට මුකුත් වෙන්නේ නැහැ. ඔයාලට මේ හැමදේම හදා ගන්න බලන්න. හරිද? එතකොට ඔයාට ෆොරෙක්ස් ගැන දැනගන්න ඕනේ නොලෙජ් එක තමයි මේ ටික. හරිද? ෆොරෙක්ස් පටන් ගන්න ඕනේ කොතනින්ද? මොනවද කරන්න ඕනේ? හරිද? මොනවද කරන්න ඕනේ? එතකොට දැන් ඔයා මේවට ඉන්ට්‍රස්ට් නම් හරිද? ඔයා මේ ටිකට ඉන්ට්‍රස්ට් නම් ඔයාට හිතෙනවා නම් මේ මම කියපු දේවල් ඕකේ ඔයාලට තේරුණා. මෙහෙම දේවල් තියෙනවා. ඕකේ මෙයා කියපු දේ තේරුණා. මෙහෙම හරි බයි කරොත් සෙල් වෙනවා. සෙල් කරොත් බයි වෙනවා. බයි කරොත් ප්‍රොෆිට් වෙනවා. බයි කරලා තිබ්බොත් අපි හොඳ ප්‍රොෆිට් එකක් ගන්නවා. සෙල් කරලා තිබ්බොත් අපි ඉතින් හොඳ සෙල් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. දැන් මමට ප්‍රූෆ් උත් පෙන්නවා. හරිද? අපේ සිග්නල් channel එකක් තියෙනවා. සිග්නල් channel එකේ වෙන්නේ ඔයාලට දැන් මේ බේසික් අයිඩියා එක තියෙනවනේ මේක වෙන්නේ කොහොමද කියලා. අපි කරන්නේ ඔයාට දේවල් කියලා දෙන එක. අපි දැන් මේ වගේ මම YouTube videos දාලා කියලා දෙනවා. ඒ කියලා දෙන්න එක අපි අපිට apply කරගන්නවා. අපේ apply කරලා අපි analyze කරනවා. අපේ team එකකින් analyze කරන. අපි analyze කරලා ඉවරලා අපි analyze කරලා ඉවරලා ඔයාලට දෙනවා predict කරනවා. අපි predict කරනවා මේක මෙහෙම වෙන්න පුළුවන්. right? අපි එහෙම predict කරලා ඉවරලා ඔයාලට දෙනවා ඒ signal එක. ඔයාගේ signal එක අරගෙන ඔයා profit වෙනවා. එතකොට ප්‍රොෆිට් වෙනවා වගේම මේකේ loss එකක් තියෙනවා. හරිද? අපි stop loss use කරන්නේ මෙහෙමයි. අපේ හැමතිස්සෙම තියෙන්නේ consistency යන profit එකක්. ඒ කියන්නේ consistency යන ගමන. ඔයා එතකොට අද දවසෙන් ගොඩ යනවා කියලා මම ඔයාලට කොයි වෙලාවකත් කියන්නේ නැහැ. ඔයාලට හෙට දවසෙන් ගොඩ යන්න බෑ. ඔයාට ඕනේ මේකට rule එකක්. consistency rule එකක් ඕනේ. discipline එක තියෙනවා. trading කියන්නේම discipline එකක්. discipline එක නැති තැන කිසි දෙයක් හදන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේ discipline එක හදා ගන්න නම් ඔයාට අපි අපේ YouTube එක මේ තියන්නේ මේක හොඳටම ඇති. මම මොනවද දන්නේ මම මොනවද අලුතින් ඉගෙන ගන්නේ මේ හැමදේම මට සෙට් නම් මේ හැමදේම මම free of charge මේකට දානවා හරිද එතකොට දැන් මම මෙතන කතා කරා මට ඕනෙලා තිබ්බා මට දැන් forex ගන්න ඕනේ කොහොමද ආසයි මේ ගැන දන්නේ නැහැ කොතනින්ද පටන් ගන්න ඊළඟට මම හරි කැමති ඔයාලා මේ වීඩියෝ එක බැලුවාට පස්සේ දැන් මේ අන්තිම වෙනකම් බලනවා ඔයා දන්නවා ඔගේ ඔක්කොම ටික කොහොමද කරන්න කියලා හරිද එතකොට දැන් ඔයාලට පුළුවන් ඔක්කොම ටික කරන්න ඔයාලට තියෙන knowledge එක තියෙනවා කියන්නේ මේ buy කරන sell කරන මොනවද forex කියන්නේ මොනවද මේ කියන්නේ මේ කුණුහරුප ඔක්කොම ටික ඔයා දන්නවනේ දැන් එතකොට මේකේ profit මම live example එකක් වෙන්නවා ඊට පස්සේ අපේ signal channel එකක් තියෙනවා ඒ signal channel එකේ අපි increase මෙහෙම share කරනවා කියන්නේ අපේ increase අපි කියනවා okay මෙතනින් buy කරන්න මෙතනින් sell කරන්න එතකොට මේකට ඉන්න ඕනේ broker කෙනෙක් අපි දැන් යමු අපේ මේ වැදගත්ම part එකට කියන්නේ අපි කවුද මගේ මොකද්ද ඔයාලට කරගන්න පුළුවන් කියලා මම ඉන්නේ මේනේ මම මේ ඉන්නේ හරිද මම මෙයා මේ forex market එකට direct set වෙන්න බෑ right direct set වෙන්න බැරිය හරිද මේ කියන එක ඇතුළට direct එන්න බෑනේ හරිද ඔයා අනිවාර්යෙන් මෙන්න මෙතන තැරව් කරුවෙක් ඉන්නවනේ කියන්නේ මේ මම නම් මට ගිල forex වල buy කරන්න බෑ gold හරිද මෙතන තැරව් කරුවෙක් ඉන්නවනේ තැරව් කරුවා තමයි broker කියන්නේ හරිද broker හරිද B කියලා ගමු B කියන්නේ broker හරියට නිකන් එළවලු වෙලෙන්දෙක් කියලා තියන්නකෝ හරි මේ සම්ප්‍රදාය හැමතැනම use කරනවා අපි උදාහරණයක් ගමු දඹුල්ල වෙළෙඳ මධ්‍යස්ථානයේ හරිද මට එක බඩ උඩට ආව ඒක ඕකේ ඒ දඹුල්ල වෙළෙඳ මධ්‍යස්ථානයේ තියෙනවා නම් මෙහිම මේ මධ්‍යස්ථානයට ඇවිල්ලා අර ගොවියෝ ඇවිල්ලි ඉවරලා දානවා එළවලු ටික පොඩි කට්ටිය ඇවිල්ලා මේකෙන් ගන්නවා හරිද කියන්නේ මැද තරවකරුවෙක් ඉන්නවනේ මේක ඩිරෙක්ට් මේ ලොකු එකා ගිහිල්ලා මේ පොඩි උන්ට විකුණන්නේ නැහැනේ මැද තරවකරුවෙක් ඉන්නවා මේ තරවකරුව අපේ ඉන්න තරවකරුව දැන් බ්‍රෝකර් ඒ කියන්නේ අපි දැන් කොටස් වෙනද බල පැත්තත් අපිට බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා forex market එකේ අපිට බ්‍රෝකර්ස්ලා ඉන්නවා එතකොට මම වැඩ කරන බ්‍රෝකර්ත් එක්ක යනවා මේක තියෙනවා introduce brokers-ලා. ඒ කියන්නේ IB. මොකක්ද? IB. කවුද IB කාර්යයා? ලංකාවේ ලොකුම IB කාර්යයා කවුද? ගවේෂ්. කිරින්. ඕකේ. එතකොට මේ IB. IB කියන්නේ introduce broker නේ. ඒතර මම මේ broker ඔයාලට introduce කරලා දෙනවා මෙන්න එහෙම broker කෙනෙක් ඉන්නවා. ඒතර මාත් එක්කවත් මේ brokerගේ දැන් අපිට මේ broker කෙනෙක් select කරද්දි withdraw කෙනෙක් මේ අපි දාන සල්ලි ටික protectද හරි අපි දාන withdraw එක අපිට එයිද අපිට මේක broker ගේ ප්‍රත්‍යයෙන් අපිට ප්‍රශ්නයක් වෙයිද ඒ ප්‍රශ්න වල තමයි අපි ඉන්නේ අපි broker introduce කරලා දෙන්නේ කෙනෙක් වැරදි කරන්නේ නැත්නම් හරිද ඒ rules and regulations තියෙනවනේ ඒ කියන්නේ ඔයා හිතනවා කපටි වැඩ කරනවා කියලා එහෙම වුණොත් ඔයාගේ account එක ban කරලා දායි හරිද කපටි වැඩ කරා full genuine මිනිස්සෙක් නම් ඔයාට කිසිම වරදක් වෙන්නේ නැහැ මේ broker කෙනෙක් broker ගෙන් කිසිම වරදක් වෙන්නේ ඔයාගේ සල්ලි ටික protect වෙනවා හරිද
ඒ සල්ලි ටික අරන් කියලා දානවා forex market එකට කියලා දානවා. එයා තමයි සම්බන්ධ වෙන්නේ forex market එකත් එක්ක. liquidity provider එකත් එක්ක. එයා liquidity provider pass කරනවා. එතකොට මේකේ හොඳ පොයින්ට් එකක් මම මේ කතා කරා යුතුම පොයින්ට්ස් එක මේවා. එතකොට මේකට සම්බන්ධ වෙදී දැන් මට කොහොමද මේකට දෙන්නේ? මට කොහොමද මේකෙන් ගාණක් හම්බෙන්නේ? කියන්නේ මම ඔයාලට buy ගන්න ඕන දැන් sell ගන්න ඕන දැන් මේ වගේ සර්විස් එක දෙනවා free. ඒ හම්බෙන සර්විස් එක මාව පාවිච්චි කරලා ඉවරලා ඔයා සතයක් හරි උපයනවා නම්. හරිද? ඔයා ට්‍රේඩ් මාව පාවිච්චි කරලා මගෙන් දෙයක් අරගෙන ඔයා ට්‍රේඩ් එකක් ගන්නවා. ට්‍රේඩ් එක ඕපන් කරද්දිම ඔය ට්‍රේඩ්ස් වල තියෙනවා ඉරි දෙකක්. කියන්නේ MT5 එකෙන් ට්‍රේඩ් එකක් ඕපන් කරද්දිම ඉරි දෙකක් තියෙනවා. ඒ කියන්නේ ask price and bid price කියලා. හරිද? ඒ කියන්නේ සරලව මේ වගේ. ඔය ට්‍රේඩ් එක ඕපන් කරද්දී ඒ ඕපන් කරද්දි මට සත ගානක හරිද මෙතන මෙහෙම මෙතන ෆුල් ඩිපෙන්ඩ් හරිද ඔයා කියන්නේ දැන් හිතන්නකෝ 0.0 හරිද 0.1කින් ට්‍රේඩ් එකක් ඕපන් කරනවා නම් හරිද හරිද එතකොට මට ලොට් එකකට හම්බ වෙනවා හරිද මට ලොට් එකට හම්බ වෙනවා ඩොලර් 7ක් හරිද ඩොලර් මට මෙතන 7ක් හම්බ වෙනවානේ ඩොලර් 7ක් හම්බෙද්දී ලොට් එකක් ඒ කියන්නේ 0.1 ඒවා ඔයා 100ක් ගන්න ඕනේ. හරිද? ඔයා 100ක් ගත්තොත් තමයි මට ඩොලර් 7ක් හම්බෙන්නේ. එතකොට 0.1කින් එක ට්‍රේඩ් එකක් අරන් ඔයා ඩොලර් 50ක් ප්‍රොෆිට් කරොත් හරිද? අපි එකට අපි එකට පහන යන්නේ ඇවරේජ් එක ඩොලර් 50ක් ප්‍රොෆිට් කරොත් මට හම්බෙන කමිෂන් එක අපි බලමු. අර එහෙම යන්න ඕනේ. මේවා ෆුල් ට්‍රාන්ස්පරන්සි වෙන්න එපේ. වැඩ නැත්තම් අමාරුයි. ඒවා කරන්න අමාරුයි. 7 බෙදනවා අපි 100. හරිද එක ලොට් එකකින් මට ඩොලර් 0.07ක් හම්බ වෙනවා හරිද එතකොට ඩොලර් 50ක් හොයන එකෙන් ඩොලර් 0.07ක් ඔයාට ගියා කියලා පාඩු වෙනවද මගේ සිග්නල් එකකින් නම් ඔයා ප්‍රොෆිට් කරේ මාව යූස් කරලා ප්‍රොෆිට් කරේ පාඩු වෙනවද නෑ එතකොට මට ඩොලර් 7ක් යන්න නම් ඔයා මේ වගේ ට්‍රේඩ් 100ක් ගන්න ඕනේ එතකොට 100ක් ගත්තොත් දැන් අපි හිතමු ඔය 50 ඔයා ඔය දන්න ට්‍රේඩ් 100ම හරිද ඔය 100ම හරිද ප්‍රොෆිට් වෙනවා එහෙම වෙන්නේ නැහැ වෙන්න පුළුවන් බට් වෙන්නේ නැහැ කියලා හිතමු 100ම ප්‍රොෆිට් වෙනවා එතකොට ඔයා ප්‍රොෆිට් එක ඩොලර් 5000ක් හදලා මට ඩොලර් 7ක් ගිහිල්ලා අවුල්ද ඒ මගේ සිග්නල් වලට න අවුල්ද මම සර්විස් එක දෙන එකට අවුල්ද නෑ අවුලක් නෑ අවුලක් තියෙන විදියක් නෑ ඩොලර් 5000න් 7ක් ගියා කියලා දැනෙන විදියක් නෑනේ ඔයා ප්‍රොෆිට් කළානේ එතකොට මම වෙන්නේ ඔන්න ඔය වගේ එකක් මම ඔයාලට සර්විස් එක දෙනවා එතකොට account එක හදද්දි මේ ඇති වෙන මේ ස්ප්‍රෙඩ් එක කියලා කියන්නේ මේ ස්ප්‍රෙඩ් එක මේක ඇතුලේ තියෙන ask price එක bid price එක හරිද අපි බලමු අපි මේක example එකක් බලමු ඒක හරි ලේසියි ඕකේ දැන් මේ ඉන්නේ මම gold market එකේ හරිද එතකොට මේ ඉන්න gold market එකේ ඔයාලට පේනවා ඇති මෙතන කොළ පාටයි රතු පාටයි ඉරි දෙකක් තියෙනවා ඔන්න ඔය ඉරි දෙක අතර තියෙන වෙනස තමයි ස්ප්‍රෙඩ් එක කියන්නේ හරිද එතකොට ඕක දැන් අපිව සම්බන්ධ කරන බ්‍රෝකර් සම්බන්ධ කරගන්න ඕනේ හරිද බ්‍රෝකර් අපිව සම්බන්ධ කරනවා සෝරි අපි ඔයාව බ්‍රෝකර්ට සම්බන්ධ කරලා ඉවරලානේ අපි බ්‍රෝකර්ගේ හරහානේ account එක හදලා ඉවරලා අපි forex market එකට යන්නේ එතකොට මේ බ්‍රෝකර්ත් නිකන් නෑනේ මේ කවුරුත් ඒ කියන්නේ මේ සර්විස් එක දෙනකොට අපි පොඩි ගාණක් ඔයාලගෙන් ලබා ගන්නවා හරිද ඒ ගාණ තමයි මේ ස්ප්‍රෙඩ් එකෙන් එන්නේ ඒ කියන්නේ මේ ස්ප්‍රෙඩ් එක මේ ස්ප්‍රෙඩ් එක මේ අර කොළ පාට රතු පාට තියෙන අතර තියෙන පරතරේ තියෙන එක තමයි ස්ප්‍රෙඩ් එක කියන්නේ. ඒ ස්ප්‍රෙඩ් එකේ ඔයා මගේ සර්විස් එක බයි කරා නම් මට එන්න ඕන ගාණක් මෙතන තියෙනවා. බ්‍රෝකර් අපිට ඒ කරන උදව්වට බ්‍රෝකර්ට යන ගාණක් තියෙනවා. හරිද? මේ ඉරි දෙක ඇතුලේ. that's it. පැහැදිලිනේ? එතකොට ඔන්න ඔය දෙක තියෙනවා. ඔහොම තමයි අපිටත් ආදායම හැදෙන්නේ. හරිද? එතකොට IB එකක් වෙන්නේ ඔන්න ඔය වගේ. කියන්නේ මම හිතනවා මේක පැහැදිලි කරාම හරි ලේසි. අපිට ඒතකොට මිනිස්සුත් එක මේ අපිට අර බලු කතා අහන්න නෑ just kidding ඔයාලට අලා ඒ කියන්නේ අර මොකද ඒ කියන්නේ හොඳයි හරි හොඳයි හරිද සමහරක් වෙලාවට පොඩි අර කැත කතා ටිකක් කියනවා කැත කතා ටික ටක් ගාලා මම ඔයාලට පැහැදිලි කරනවා ඉවරයි ඒක බලු කතා ටික අහන්න බෑනේ බහන්න ඕනේ නෑනේ එතකොට දැන් අපි වගේ කට්ටිය ඉන්න ඕනේ ෆුලි මං වගේ කට්ටිය හිටියොත් විතරයි හරිද මං වගේ කට්ටිය හිටියොත් විතරනේ බ්‍රෝකර් රැඳෙන්නේ මම කරන්නේ බ්‍රෝකර් රැඳෙන්නේ සහ මේ මිනිස්සේ කීයක් හරි හොයාගන්න නම් මම වගේ කෙනෙක් ඉන්න ඕනේ මං වගේ ඉත්තෑවෙක් තියෙන කෙනෙක් ඉන්න ඕනේ හරිද මං වගේ ඉත්තෑවක් තියෙන කෙනෙක් හිටියොත් තමයි ඔයාලට යම් කිසි ගාණක් හදන්න පුළුවන් මං වගේ එකෙක් වීඩියෝ එකක් දැම්මොත් හිතන්නේ ඔයා මේක දන්නේ හරිද එතකොට ඔන්නවා දන්නවද ඕකේ එතකොට ඔයාලට මේක මෙහෙම හම්බ වෙනවා හරිද ඕකේ එතකොට බ්‍රෝකර් මාකට් එකේ දාන බ්‍රෝකර්ත් පොඩි ගාණක් ගන්නවා ඒ බ්‍රෝකර්ගේ ගාණ ගන්න මේ ඩොලර් 7 ඇතුලේ නෑ ඒතර මේක සමහරක් වෙලාවට එයා ඕක තියෙනවා හරිද එකට දෙකද ඔන්නම තියෙන අනුපාතයක් ඒක අර බ්‍රෝකර් ගන්න ගාණ කියන්නේ හිතන්නකො හරි එකට දෙක කියලා ඒ කියන්නේ බ්‍රෝකර් ගන්නවා ඩොලර් හිතන්නකො 14ක් කියලා
හරිද? එතකොට ඔයා ඩොලර් 5000ක් හොයනවා. අර දැන් එන්ට්‍රි 100ම ප්‍රොෆිට් නම් ඩොලර් 5000ක් වා හොයනවනේ. හරිද? මම සමහරකට 5000ම ප්‍රොෆිට් වෙන්නේ නැහැ. හරිද? පගන ගන්න එන්ට්‍රි 50ම ප්‍රොෆිට් වෙන්නේ නැහැ. හරිද? එහෙම අවස්ථා තියෙනවා. හොඳ අපෝ උන් තරම් තියෙනවා. හරිද? 5000ක් ප්‍රොෆිට් කරනවා බ්‍රෝකටයි මටයි ඇවිල්ලා තියෙනවා ඩොලර් 21ක්. අවුල්ද? ෆිට්. අවුල් නැහැ. That's the thing. හරිද? මට මෙන්න මේක තමයි කියලා දෙන්න ඕනෙලා තියෙන්නේ මේ ලොකු වීඩියෝ එකේ. ඒ කියන්නේ ෆුල් ට්‍රාන්ස්පරන්සි යන ගමනක්නේ. එතකොට හරි. ඕකේ IB එකට හරි දැන් තේරුණානේ. එතකොට අපි මොකද්ද කරන්නේ? මම ඔයාලට එහෙම සර්විස් එක දෙනවා. හරිද? මං කියන මනුස්සය සර්විස් එක දෙනවා. හරිද? මං කියන මනුස්සය සර්විස් එක දීලා ඉවරලා මං ඔයාලට මෙහෙම බයි කරනවා දැන් සෙල් කරනවා දැන් ඔයාලට කියන්නේ ඒවට මම සල්ලි ගන්න මුලින් සල්ලි ගන්න අපි මේ නිකන් ඒකින් සල්ලි අරන් යයි යපෙන જાතිය මනුස්සයෝ නෙමෙයි. හරිද? මට ඔයාලට දෙයක් දෙන්න පුළුවන් නම් ඒකින් දෙයක් ඔයාලට ගන්න පුළුවන් නම් ඒ ප්‍රොෆිට් එකෙන් මට පොඩි කමිෂන් එකකට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඇවිල්ලා ෆුල් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ඒ කාලේ. ඒතර මට මාර ස්කිල් එකක් තියෙනවා වීඩියෝස් හදන්න. මං ගැන කියලා නෑ මට තියෙන ස්කිල් එකක් තියෙනවා. හරිද? so yeah මම මේ වගේ ප්‍රසන්ට් කරලා ඉවරලා මම මට දන්න දේ මම ඔයාලට කියලා දෙනවා. ඒ දන්න දේකින් මට ආදායමක් ජෙනරේට් වෙනවා. මේක මට නිකන් නැත්නම් මිනිස්සෙන් නිකන් දේවල් ගන්න අපිට කවුරුත් ආදරේ වුන්නේ නෑ මේ ලෝකේ. ඇයි කොහොමද මේ ඉන්න බෑනේ. මම කරන්නේත් මගේ යටි අරුමුණ තමයි මට අර ජෙනරේට් වෙන කමිෂන්ස් ටික. හරිද? හරිද? එතකොට දැන් මට තියෙන ඔපචුනිටි එක මං වගේ එකෙක් ඉන්න එපා. දැන් අහන්න එපා. දැන් ඩොලර් 7 ගන්න මොනා කරන්නද කියලා. දැන් මං වගේ එකෙක් ඉන්න එපායි මචං. එහෙම නැතුව දන්නේ නැහැ මං වගේ ඉත්තයක් තියෙන එකෙක් ඉන්න ඕනේ. නැතුව මම මේ වගේ මෙච්චර මහන්සි වෙලා වැඩ කරන එකෙක් ඉන්න ඕනේ. එහෙම හිටියොත් තමයි මේවා දුවන්නේ. හරිද? මේ සර්කල් එකක් විතර මේවා දුවන්නේ මං වගේ ඉත්තයක් ඉන්න එපායි. හරිද? මට මොකක්දෝ තියෙන ඉත්තයට මට හිතෙනවා මෙහෙම කියන්න. මට හිතෙනවා ඔයාලට මෙහෙම දේවල් හෙල්ප් එකක් දෙන්න. ඒකෙන් මටත් යම් කිසි ගාණක් එනවා. ප්‍රශ්න නැහැ. හරිද? ඉතින් ඕකේ. එතකොට අර නිකන් උඹලා මගෙන් හම්බ කරගන්න වගේ බලු කතා කියන්න එන්න එපා. මොකද හේතුව මම ඔයාට සර්විස් එකක් දෙනවනේ. සර්විස් එක දීලා තමයි මම ඔයාගෙන් දෙයක් ගන්න. නැතුව මේ මට ඔයාගෙන් නිකන් සල්ලි එපා. මම නම් එහෙම ගන්නෙත් නෑ. මට ඕනෙත් නෑ. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි සර්කල් එක යන්නේ. හරිද? එතකොට කිසි ප්‍රශ්නයක් තියෙනවද? නෑ. ප්‍රශ්නයක් නෑනේ. අපි දෙනවා සර්විස් එක. ඔයාලා ගන්නවා. ඔයාලගෙන් ඔයාලා ප්‍රොෆිට් එකක් ගන්නවා. අපිට එනවා. මේ වගේ සර්කල් එක යන්නේ. මෙතන ඉන්න ඔයා, මෙතන ඉන්නවා මම, මෙතන ඉන්නවා බ්‍රෝකර්. ඔයා මගෙන් අර ගන්නවා සර්විස් එක ඔයා යනවා මාකට් එකට බ්‍රෝකර් හරහා යනවා ට්‍රේඩ් එකක් දානවා ට්‍රේඩ් එක දාලා කමිෂන් එක කරනවා ට්‍රේඩ් කමිෂන් එකේ ට්‍රේඩ් එක මට බ්‍රෝකර් දෙනවා මම ඒකින් සතුටු වෙලා ආයෙ උඹට සිග්නල් එකක් දෙනවා that's the thing මචං හරිද okay let's go හරිනේ ඔක්කොම ටික කියලා දුන්නා එතකොට අපි දෙන සර්විස් එකක් කියලා දුන්නා එතකොට අපේ සර්විස් එක තමයි බොරු කියන්න ඕනේ නැහැ හරිද බොරු කියන්න ඕනේ නැහැ ඇත්තම කතාව කියන්නම්කෝ මගේ සර්විස් එකේ හරිද සිගනල් දෙන ටයිම් එකක් තියෙනවා හරිද ඒ ටයිම් එක තමයි මචංලා ට්‍රේඩ්ස් දෙන ටයිම් එක හරිද බොරු කියන්න ඕනේ නැහනේ that's the thing හරිද මම ආ ට්‍රේඩ්ස් දෙන ටයිම් කියන්නේ මම ඔයාලට කියලා තියෙන්නේ මෙන්න මේ ටයිම් එකට ට්‍රේඩ්ස් බලන්න කියලා. කියන්නේ ඔයාලා ටෙලිග්‍රෑම් ගෲප් එක දැන් ටෙලිග්‍රෑම් ගෲප් එක ඔයාලට හිතෙන්න පුළුවන්නේ කීයටද දෙන්නේ කීයට දෙන්නේ දන්නේ නැහැ නේ ඔයාලා ටෙලිග්‍රෑම්ෙන් අපි ටෙලිග්‍රෑම් එක තුරු තමයි අපි සිග්නල්ස් දෙන්නේ. කියන්නේ මෙතනින් බයි කරන මෙතනින් සෙල් කරන ඔයා දන්නේ නැහැ කීයට ඔයාලා හම්බෙයිද කියලා හරිද. එතකොට මගේ තියෙන එකම දෙයක් තමයි මම කරනවා නම් වැඩේ මම පුළුවන් නම් මම මහන්සිලා කරනවා නැත්නම් මම වැඩේ අතාරිනවා මම ඒ වගේ ඩයල්ලා හරිද පුළුවන් දේ කරනවා බැරි දේ බෑ කියලා පැත්තට එනවා පුළුවන් විදියට මනුස්සයන උදව් කරනවා හරිද එතකොට මම සිග්නල්ස් දෙන ටයිම් තමයි මම මාකට් එකට එන්ටර් වෙන ටයිම් මම ඇයි කියලා ඉස්සරහට අපි කතා කරමු 10:00 12:00 උදේ 10:00 12:00 අතර තමයි මම දුන්නොත් සිග්නල් එකක් දෙන්න අද සිග්නල් දුන්නෙත් එහෙම ඊයේ දුන්නෙත් එහෙම හරිද 6යි 8යි ඊට පස්සේ ටයිම්ස් දෙකයි තියෙන්නේ 10:00 12:00 අතර ඔයා බලන් ඉන්න ටෙලිග්‍රෑම් එකේ ඕපන් කරන් ඉන්න ඇලර්ට් එකේ ඉන්න සිග්නල් එකක් දෙනවා මෙතනින් බයි කරන්න සෙල් කරන්න හරි කියනවාද ස්ටොප් ලොස් එක තියලා තමයි ට්‍රේඩ් කරන්නේ අපි එතකොට එතන සිග්නල් එකක් දීලා අපිට කන්ෆර්මේෂන් දෙනවා අපි සිග්නල් එකක් ෂෙයා කරනවා 12න් පස්සේ අපි එක සිග්නල් එකක් ෂෙයා කරන්නේ අපිට වැඩක් නැහැ මාකට් එකේ මම ඉන්නෙත් නැහැ මමත් යනවා වීඩියෝ කරන්න මගේ හොබි එක YouTube so මම ඒක කරන් තමයි මම යන්නේ හරිද එතකොට 6 8 6යි 8යි ටයිම් එක ඇතුලේ අපි බලනවා ඇනලයිස් එකක් තියෙනවා අපි ප්‍රෙඩික්ට් කරලා වැඩේ කරා ගන්න පුළුවන් අපිට මෙතන මාකට් එකේ මූවමන්ට් එකක් තියෙනවා කියලා තිබ්බොත් අපි ෂෙයා කරනවා නැත්නම් ඒත් යන්නේ අපිත් යනවා අපේ වැඩක් කරගන්න. එතකොට ඔයාලටත් හදලා තියෙන්නේ මෙන්න මේ වගේ හරි සිම්පල් සෙටප්ස් ටිකක්. හරිද? ඔය ටික තමයි සිග්නල්ස්. එතකොට සින් ට්‍රේඩින් අතින් මම මේ වගේ channel එකක් දැකලා නැහැ. බේසිකලි දැකලා නැහැ. බොරු කියනවා නේ මං ගැන කියවනවා නෙමෙයි. මම මේ වගේ channel එකක් දැකලා නැහැ. හරිද? මෙහෙම කරන channel එකක් දැකලා නැහැ. දවසට සිග්නල්ස් 10ක් දෙන්නේ නැහැ. මට ඕනේ ඇත්තට මේ වගේ දෙයක්. හරිද? මේ ට්‍රේඩින් ෆීල්ඩ් එකේ පොඩි අවුලක් තියෙනවා. මම පොඩක් එන කපටිය හරිද මාව මාකට් කරන හොඳට මම එන කුහක කපටියෙක් හරිද මාව මාකට් කරන හොඳට ට්‍රේඩින් ෆීල්ඩ් එකේ මෙන්න මේ වගේ දෙයක් තමයි තියෙන්නේ හරිද මේ මම නම් හරිද මේ මම නම් මේ තමයි මම වගේම ඉන්න කම්පියුටර්ස්ලා ගොඩ මෙයාලා මට වඩා ටිකක් ලොකුයි හරිද
ලොකු කියන ඇඟ පතින වයසනුත් ලොකු ඇති අද ඇඟ පතිනට ලොකු ඇති හරිද හරිද හැබැයි මම තමයි මෙයාටින් ලොකුම ඉන්පැක්ට් එක යලම දෙනිකොල්ලම එක දන්න හරිද දැන් මට බැකවරි බැන්න කියලා මම බොරි වෙනවාද නෑ මම තව සර්විස් එක දෙනවා ඔයාලට හරිද මම පොඩි වෙන්න ඇති හැබැයි මගේ වයස පොඩි වුණාට ඔයාලට මගෙන් දේවල් ගන්න දේවල් ඇති ගන්න දේවල් ගන්න කරගන්න දේවල් ටික කරගන්න සර්විස් එක ගන්න ඕන නම් ගන්න දේවල් තියෙනවා නම් අහන්න ඉගෙන ගන්න තියෙනවා නම් ඉගෙන ගන්න ඒජ් එක නෙමෙයි වැදගත් තියෙන්නේ හරිද ඒ නිසා අපිට මේ වඩක් නෑ හරිද අපි ඉන්නේ මේක මම තමයි එයා හරිද එතකොට ලංකාවේ දැනට කරන හොඳම සිං ට්‍රේඩින් channel එක තියෙන්නේ මට ඒක channel එකක් නැහැ බොරු කියනවා නෑ කවුරුත් නෑ සිග්නල් channel කියලා ඔක්කොගම යන්නේ බොරුව විතරයි හරිද entry එක දෙනවා TP එක දෙනවා SL එක දෙනවා ওই ටික follow කරලා යනවා SL වදින්නේ නැහැ කියලා නෑ SL වදින උන්තරම වදිනවා එතකොට ඔයාලට මේවා ටික කියන්නේ දැන් ආසයින් දැන් සිග්නල් කොහොමද perform වෙලාද හොඳට කියලා දැන් මේවට පස්සේ අපි දිගට වීඩියෝ දානවානේ මේ වීඩියෝ කාල ආසයි නම් සිග්නල් කොහොමද perform වෙලා තියෙන්නේ කියලා අපි monthly report එක දැන් මේ මාසේ වීඩියෝ මම මේ වීඩියෝ එක අද ගොඩක් අද අප්ලෝඩ් කරයි අද 31 වෙනි හෙට අපි දානවා monthly report එක monthly report එක බලන්න පුළුවන් කොච්චර signals දීලා තියෙනවද කියලා හරිද signals දීලා කොච්චර profit වෙලා තියෙනවද loss වෙලා තියෙනවද ඒ ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් so මේකේ accounts හදන විදිය වීඩියෝ තියෙනවා හරිද මම දැන් මේ ඉවරනකම් බැලුවා කියන්නේ දඩම ආසාවෙ ඉන්න මේකට හරිද සුපිරි ඩයල් එකක් ඉවරනකම් බැලුවා කියන්නේ account එක හදන්න ඕනේ කොහොමද කියලානේ හරිද account එකටත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා හරිද account එක හදන්න ඕනේ කොහොමද කියලා හරිද ඒ වීඩියෝ ටික මම පිළිවෙල දානවා ඒ කියන්නේ පල්ලෙන් කමෙන්ට් එකක් දාලා තියන්නම් පින් කරලා account එක හදන විදිය ඒ වීඩියෝ එක තියෙනවා එතකොට account එක හදද්දී මම කියනවා කොහොමද account එක හදන්නේ කියලා හරිද ඊට පස්සේ MT5 එකට link කරන විදිය MT5 කියන්නේ අපි ට්‍රේඩ් ගන්න යූස් කරන ඇප් එක. හරිද? ඒක නැතුව අපි ට්‍රේඩ් කරන්න බෑ. අපිට MT5 එක ඕනේ. හරිද? ඊට පස්සේ කොහොමද මේක ඩිපොසිට් කරගන්න? ඩිපෝ කරගන්න ඕනේ කොහොමද? හරිද? කොහොමද විත් කරගන්න ඕනේ? විත්ඩ්‍රෝ කරගන්න ඕනේ කොහොමද කියලා. හරිද? ඔය විත්ඩ්‍රෝ කරගන්න ඕනේ කොහොමද කියලා මේකේ දන්න ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ account එක හදන විදිහ MT5 එක link කරගන්න ඩිපොසිට් කරන විදිහ විත්ඩ්‍රෝ කරන විදිහ ඔන්න ඔය ඔක්කොම ටික මම link එකෙන් දාලා තියෙනවා. links ටික දාලා තියෙනවා. ඔය මුකුත්ම තේරෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. දැන් මට ඔයාලට ඕනේ මේ මට account එක හදන ඉදිරි කියන්නේ ඔයාලට කම්මැලි වීඩියෝ එක හොයන්න. ඔයාලට ඕනේ මැසේජ් එකකින් එන්න. කරන්නේ මොකද්ද? 0.72 293 57 53. මොකද්ද? ඉන්න. අපි දාමු නම්බර් එක. 0.72 293 57 53. sorry 53. 0.72 293 57 53. මේ නම්බරේට WhatsApp message එකක් හෝ Telegram message එකක් යොමු කරන්න. එතකොට account එක හදන්න මෙන්න ඔයාලට කම්මැලි නම් ඔයා දාන account එක හදන්නේ කොහොමද? ඔන්න account එක හදන වීඩියෝ එක ඔයා බලන්නකෝ account එක හදලා ඉන්න. ඊට පස්සේ මම මොකක්ද කරන්න ඕනේ? අපේ admin panel එක ඕකේ dear එහෙනම් මෙහෙම කරන්න ඔයා. එහෙම එනවා. හරි ඊට පස්සේ ඔන්න ඔක්කොම මේකට කොහොමද deposit කරගන්නේ? ඊට පස්සේ අපේ admin panel එක ඕකේ dear එහෙනම් මෙහෙම deposit කරගන්න. ඔයා දාන අපිට message එක. so මට VIP එකට join වෙන්න. ඕකේ dear එහෙනම් මෙන්න මෙහෙමට තමයි deposit කරන්න ඕනේ. ඔයා මෙන්න මේවා ටික බැලුවද කියලා හයි. ඔව් dear. ඔන්න group එකේ link එක දෙනවා. ඔයාලට join වෙනවා කරගෙන යන්න දාපේ. ඔන්න ඕක තමයි මට මේ ඔක්කොම ටික කියන්න ඕන එකම වීඩියෝ එක. so yeah එහෙනම් මම හිතනවා මම ඔක්කොම ටික කතා කරා කියලා deposit withdraw කරන විදිය ඔක්කොම කතා කරා. ආයෙත් කියන්නේ එන්නේ forex ගැන basic එක ගන්න පුළුවන් මේ වීඩියෝ එක. මම මේ වීඩියෝ එක හිතනවා අවුරුදු 5ක් 6ක් 10ක්වත් මේ වීඩියෝ එක සෑහෙනවා ටී කියලා. so yeah එහෙනම් good well done and all good. අපි මුවෙමු next episode එකට. එහෙනම් කට්ටියටම ජය වේවා. good luck. ඔයා මේ වීඩියෝ එක වැරදිලා හරි බලුවා නම් life එක definitely change වෙනවා. so trust me, don't trust a setup, trust a process. so this is our tagline. මේක තමයි අපේ tagline එක. මේකෙන් කියන්නේ අපි එක setup එකක් නෙමෙයි trust කරන්නේ process එක. සමහරක් වෙලාවට maybe පළවෙනි එක වැරදෙන්න පුළුවන්, දෙවෙනි එක වැරදෙන්න පුළුවන්, තුන්වෙනි එක වැරදෙන්න පුළුවන්. හැබැයි අපි රිස්ක් කරන රිවෝඩ් එක තියෙනවා ඩොලර් 10 රිස්ක් කරනවා නම් තුන්වෙනි එකේදී අපි මේ ලොස් ටිකත් කවර් කරගෙන ඕවරෝල් ප්‍රොෆිට් එකක ඉන්නවා. හතරවෙනි එකත් හරි ගියොත් ඊට වඩා හොඳ ලොකු ප්‍රොෆිට් එකක ඉන්නවා. පස්වෙනි එක හයි ගියොත් ඊට වඩා ලොකු ප්‍රොෆිට් එකක ඉන්නවා. so මේකට තමයි කියන්නේ we are not focused the setups. අපි focus කරනවා but අර 100% අපිට කියන්න බෑ, accurate එකක් දෙන්න බෑ. හරිද? setup එක නෙමෙයි trust කරන්නේ process එක. setup එක fail වෙන්න පුළුවන්. හැබැයි මේ process එක 10න් අපි කීයක් ගොඩ දානවාද කියන process එක තියෙන්නේ. ඒ process එක කාටවත් නවත්තන්න බෑ. එහෙනම් good luck and thank you so much මේ වීඩියෝ එක නම් බලවට ජය වේවා.